විකසිත රැහත විකසිත පෙම් පොකුරු පියුම් ඔබේ අයට පොඩි වී ගියාදෙන් පතිකුලයට අද මට පිටු පායන මගේ සොඳුරු ලඳුනේ මගේ සොඳුරු ලඳුනේ විකසිත රැහත බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් අයිබෝවන් සුබ සැන්දෑවක් ප්‍රාර්ථනා කරන ඔබ හැමදෙනාටම විකසිත රැහතේ අපේ හමුවීම මේ වෙලාවේ අපිව අහන ඒකම අපිව බලා ඉන්න ඔබ හැමදෙනාම ආදරෙන් අපි එකතු කරගන්නවා. ඒ විතරක් නෙවෙයි විකසිත රැහතට ඔබෙන් ලැබෙන ඒ ආදරය ඔබේ ලැබෙන ප්‍රතිචාර මේ සියල්ලටත් ආරම්භයේදීම ස්තුතියි. අදත් ඉතින් වෙනදා වගේම ජීවිතයේ රස, කලාවේ රස, විශේෂයෙන් සංගීතයේ රස, ගායනයේ රස මේ සියලු රස එක්තැන් කරමින් රාත්‍රී 9 වෙනතුරු හමු වෙන්න අපි සූදානම්. අද කවුද මේ ආරාධිත චරිතය? උදේ අපිව අහපු අය දන්නවා. ඒකම ඉතින් සෝෂල් මීඩියා ඔස්සේ අද කවුද එන්නේ කියලාත් ඔබ හොඳාකාරම දන්නවා. නමුත් මම මේ චරිතේ මේ විදිහට හඳුනා ගන්නන් දන්නා නොදන්නා හැම වෙනුවෙන්ම සාමාන්‍යයෙන් අම්මා තාත්තා හින්දා දරුවෝ කොහොමත් ජීවිතේ එළිය අරගන්නවා. දරුවන්ගේ ජීවිත එළිය වෙනවා. ඒ නිසාම දරුවෝ අම්මා තාත්තගේ ආලෝකෙන් බැබලෙනවා. ඔය අතර සමහර දරුවෝ ඉන්නවා අම්මා තාත්තගේ ආලෝකය අරගන්නවා. ඒකම මහන්සි වෙලා උත්සාහ කරලා කැප වෙලා Tamanගේ දක්ෂතා හැකියා කුසලතා ඔස්සේ ඒ එළිය තව තව බැබලීමක් බවට පත් කරගන්න උත්සාහ කරනවා. අද මේ අපි ආරාධනා කළ චරිතයත් පිය උරුමයෙන් සංගීත උරුමය, ගායනා උරුමය හිමි කරගත්ත වාසනාවන්ත චරිතයක්. දැන් පිය උරුමය විතර නෙවෙයි මව් උරුමයත් කලාවට ලැබී නේද? කතාවේ දිගහැරම තුළ අපිට ඒක මේ දිගහැර ගන්න පුළුවන්. හැබැයි ඒ වාසනාව උපතින් අරගෙන ආවා වගේම උත්සාහ කරලා ඒ වාසනාව තව තවත් Tamanගේ හැඩයකින් මේ සංගීත ශ්‍රේෂ්ඨයේ මතු කර දෙන්න තමයි අපේ මේ අද චරිතයත් උත්සාහ කරමින් ඉන්නේ. මේ සිංහල ගීතයේ රිද්මයානුකූල විස්මිත නිර්මාණවේදියන් ගැන කතා කරනකොට අපේ ඒ නම් ලැයිස්තුවේ ඉතා ඉදිරියෙන් ඉන්න ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයාගේ ආදරණීය දෙවෙනි පුතා. ඔව්. චිරාත් වීරසිංහ. තාත්තගේ ඒ හැඳුනුම්කම එහෙම මතක් කරනකොට චිරාත් කියන්නේ දැන් සංගීත නිර්මාපකයෙක්, ඒ කියන්නේ ගීතනු සංගීත අධ්‍යක්ෂණයෙන් සංගීත වේදිකෙක් විදිහට අපට මුණ ගැහෙනවා. ඒකම ගායන වේදිකෙක් විදිහටත් අපට මුණ ගැහෙනවා. තාත්තගේ හැඩය අරගෙන Tamanගේ හැඩයක් හදාගන්න චිරාත් වීරසිංහ අද විකසිත රැහතේ අපේ හමුවීමේ. කොහොමද චිරාත්? හොඳින් ඉන්නවා. පුංචි කාලේ ඉඳලම සංගීත ශාස්ත්‍රයට එන්න ආසාවක් කැමැත්තක් තිබුණු කෙනෙක්ද ඔබ? මෙහෙමයි නෝෂියක්. මුලින්ම ස්තුතිවන්ත වෙනවා මට මේ වැඩසටහනට ආරාධනා කිරීම ගැන. ඉතින් පොඩි කාලේ ගැන කතා කරනවා නම් පොඩි කාලේ එහෙම ලොකුවට ආසාවක් තිබුණේ නැහැ සංගීතය කරන්න. තාත්තා නිසාවත් එහෙම ආසාවක් නැහැ. තාත්තා නිසාවත් තිබුණේ නැහැ. හැබැයි තාත්තා මේ සංගීතය කරන්න බල කරෙත් නැහැ. හැබැයි පොඩි කාලේ නම් මේ ගීත ඇසීමට හරි ප්‍රියතාවයක් දැක්කුවා. ඒ මොකද ගෙදර පරිසර නිසා වෙන්නේ නැති. ඉතින් තාත්තා මම පාසල් යන කාලේ නම් සංගීතය හැදෑරුවා පාසලේදී. හැබැයි වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවේ නැහැ සංගීතය සම්බන්ධ. නමුත් අර ගායන හැකියාවක් තියෙනවා කියලා පොඩි කාලේ නම් මට දැනලා තිබුණා. පුංචි කාලෙම මේ කවි ගායනා වලින් ජයග්‍රහණ ගත්තනේ නේ? ඔව් කවි ගායනා වලින් ජයග්‍රහණ ලැබලා තියෙනවා ප්‍රථම ස්ථානය. දැන් ඉස්කෝලේ කාලේ පුංචි කාලේ නම් ඉතින් අපිට එහෙම දැනුමක් නැහැ චිරාත්. හැබැයි ටිකක් මේ උස්මහත් වෙනකොට ඉතින් තාත්තා කියන්නේ අපේ රටේ මේ අර මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයා කියනවා ගීතනු උල්පතක් කියලා. ඔව්.
ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා. දැන් එහෙම ගෞරවයක් එහෙම ආදරයක් තියෙන කෙනෙක්ගේ පුතෙක් වීම නිසා කොහොමද මේ පාසලේ ඒ ලැබුණු ආදරය? පාසලේ හැබැයි ගොඩක් මට ආදරේ ලැබුණා ඒ සංගීත පැත්තෙන්. මගේ ගුරු පියාණන් වූයේ කේම් රත්නපාල කියන ගුරු පියාණන්. යටතේ තමයි සංගීතය හැදෑරුවේ පාසලේ. ඔහුවත් ආදරෙන් මතක් කරනවා. ඉතින් සංගීත කටයුතු වලදී ගොඩක් ඉතින් අපි ගීත ගායනා කරන එක තමයි අර ෆ්‍රී පීරියඩ් එකක් අපිට ලැබෙනකොට අපි කරන්නේ ගීතයක් ගායනා කරලා පොඩ්ඩක් කියන්නේ වැඩි හයියෙන් සින්දු කියන්නේ නැහැ. අපි මේ විවේක කාලේ හම්බෙච්ච ගමන් පොඩි සින්දුවක් කියලා ඉතින් එහෙම තමයි පාසලේදී. ඉස්කෝලේ යන කාලේදී අපිට ගයන්න පුළුවන් වුණත් බැරි වුණත් ඔය වැඩේමනේ කරන්නේ නේ. හරි. එතකොට මේ ඉස්කෝලේදී අයියාද වැඩිපුර මේ සංගීත ශ්‍රේෂ්ඨයට එකතු වුණේ සංගීත වැඩවලට ඔබද? මම මුලින්ම පාසල් අධ්‍යාපනය හදාරන්නේ කොළඹ අශෝක කනිෂ්ඨ විද්‍යාලයේ 3 ශ්‍රේණිය වෙනකන්. ඊට පස්සේ මම කොළඹ ආනන්ද විද්‍යාලයට ඇතුළත් වෙනවා. හැබැයි මගේ අයියා මේ අශෝක කනිෂ්ඨේ අන්තිම කාලේ යනකන් හිටියා. ඔහු මට වඩා සංගීතයට ගොඩක් නැඹුරු වෙලා හිටියා ඒ කාලේ. ඒ කියන්නේ ඒ ඉස්කෝලේ තිබ්බ කලාවල වලට ඔහු වාද්‍ය වෘන්දේ සමාජිකයෙක් වෙලා හිටියා. ඉතින් මට වඩා ඔහු තමයි සංගීත පැත්තට යොමු වෙලා හිටියේ. මේ සංගීත පැත්තෙන් වැඩ කළා මදි නැද්ද ඉස්කෝලේ කාලේ? දැන් හිතන පොඩ මදි කියලා. ඇයි උනන්දුවක් තිබුණේ නැද්ද? එහෙම ලොකු උනන්දුවක් තිබුණේ නැහැ අක්කේ. තාත්තා කියලාත් එහෙම උනන්දු කළෙත් නෑ නේ. තාත්තා මුලින්ම කිව්වේ හැම වෙලාවෙම සංගීතය හදාරලා ඉවරලා ඉදිරියේදී කටයුතු කරන්න කියලා. අම්මා නර්තනයේ පැත්තෙන් හිටියේ. ඉතින් සමහරවිට අම්මත් කියනවා මට නර්තන හැකියාවක් තියෙනවා කියලා. හැබැයි පැතර යමුනේ නේ. නෑ පැතර යමුනේ නෑ. ගහේ කටු උල් කරන්න ඕනේ නැහැ කියලා කතාවක් තියෙනවනේ. ඒ නිසාම අපි සමහර වෙලාවෙදී අපේ අම්මා තාත්තගෙන් අරගන්න උරුමය සමහර අවස්ථාවලින් ඵල ප්‍රයෝජන නොගත්තත් කාලේ ඇවෑමෙන් අපිට හුඟක් දේවල් අවබෝධ වෙනවා චිරාත්. ඔබට කොච්චර කාලයක් ගියාද මේ සංගීත ශාස්ත්‍රය තුල ඔබට යමක් කළ හැකියි කියන ඒ විශ්වාසය ඇති කරගන්න? ටික කාලයක් ගියා අක්කේ. මේ කියන්නේ මට දැනුම් තේරුම් වෙන කාලේ ඉඳලා ඒ කියන්නේ අර මම මුලින්ම කිව්වා අර ගායනා කියාවක් තිබ්බනේ. මට කියන්නේ ගීතයක් ගායනා කරන ආසාවක් ඉන්නේ අවුරුදු 15-16 කාලෙදී. ඉතින් ඒ සංගීත ශාස්ත්‍රයට ගීතයක් ගායනා කරන්න ප්‍රවිෂ්ඨ වෙන්නේ ඒ කාලේ. අවුරුදු 15-16ක් ගියා. ගෙදර හොඳම සංගීත වස්තුවක් තියෙද්දී අවුරුදු 15-16ක් ගතන මොකද තාත්තා පුංචි දරුවන්ට නිර්මාණ කරලා දුන්න ඒ නිර්මාණ රහ තාම අපිට මතක තියෙනවා චිරාත්. මේ හැබැයි පුංචි කාලේ එහෙම ඔයාලා ගීත ගායනා කරන්න එහෙම අවස්ථා නැහැනේ. ලොකු අවස්ථා නැහැ. පාසලේදී තිබිච්ච නෑ ඒ කියන්නේ ගීත පටිගත කිරීම එහෙම කරලා නැහැනේ. එහෙම පටිගත කරලා නැහැ. හා තාත්තා නම් ඉස්කෝලේ යන කාලේ පාපන්දු ක්‍රීඩාවට හරි දක්ෂයි. ඔව්. ක්‍රීඩාවට එහෙම යමු නැද්ද? නෑ. ක්‍රීඩාවට කියන්නේ මම ක්‍රිකට් තමයි මේ සෙල්ලම් කරේ ඉස්කෝලේ යන කාලේ. නමුත් අර සාමාන්‍ය පෙළ විභාගයත් එක්ක මට නතර කරන්න සිද්ධ වුණා. තාත්තා රංගපාලක් තියෙනවනේ? නෑ. රංගපාල නෑ. තාත්තා රංගපාල තියෙනවා අම්මත් එක්කලා. අම්මත් එක්ක ඇවිල්ලා මේ රජ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මේ සිද්ධාර්ථ ගීත නාටකේ. ඒ ඇවිල්ලා තියෙන තාත්තගේ මේ හොඳම මිතුරා ලක්ෂ්මණ විජේසේකරයන්ට අසනීප වෙලා ඉන්න වෙලාවක තාත්තා මේ මොකද තාත්තා ඉඳලා තියෙනවා මේ සංගීතය සපයන වෙලාවේ ඉතින් අර හැම වෙලාවෙම පුහුණුම් කටයුතු ඉන්නවනේ එතන. එතකොට මේ එකම මේ දාන්න ඉඳලා තින්නේ තාත්තා විතරයි. ඉතින් තාත්තා මේ චරිතය කරනවා. ඔව්. ඉතින් අම්මත් එක්ක රඟපාලා තියෙනවා කියන්නේ ඒකද? අම්මා යශෝදරාගේ චරිතය, යශෝදරා දේවිගේ චරිතය, තාත්තා සිද්ධාර්ථ චරිතය. එහෙම රංගනයට එහෙමත් නැද්ද? මම රංගනයට කැමතියි. නමුත් වැඩි එහෙම ලොකුවට මේ යොමුන්න ආසයි නමුත් වැඩි ඒ පැත්තට නෑ අපේ. සංගීතය පැත්තෙන් යන්න තමයි අදහස් කරන්නේ. සංගීතයේ පැත්තට යොමු වීම කාලේ ඇවෑමෙන් චිරාත් අවස්ථාව ලැබෙනකොට 2004 වුණානේ. 2004 අවුරුද්ද බවට පත් වුණා. දැන් අපි මුල්ම ගීතය චිරාත් මේ ඔබේ හඬින් අහන්න හදන්නේ. තාත්තා කිව්වලු නේද පුතයි මායි තරහ වෙන දවස අද කියලා. මේ ඒ ගීතේද? ඔව්. මොකක්ද ඒ? අක්කා මට කලින් දන්නවා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ගීතය නිර්මාණය කරන්න කියන්නේ මට අවස්ථාව හම්බෙන්නේ දැන් මම කිව්වනේ ඉස්සලා සින්දු කියන ආසාවෙන් ඉන්නවා කියලා. එතකොට මේ අපේ මේ ගීත සින්දු ලිව්වේ
රවි සිරිවර්ධන කියන අපේ රවි අයියා. රවි අයියා හිටියේ ඕස්ට්‍රේලියාවේ. ඉතින් මම ඒ කාලේ දැන් අපිට දැන් වගේ ස්මාර්ට්ෆෝන්ස් තිබුණේ නැහැ නේ. මේ 2004 නේ. ඉතින් දැන්ට අවුරුදු කියන්නේ 20ක් පමණ මේ ගීතයට මම ඊමේල් පණිවිඩයක් තමයි යවන්නේ. අනේ රවි අයියා මට සින්දුවක් කියන්න ආසයි මට සින්දුවක් ලියලා දෙන්න කියලා. මොකද අයියත් විතර ඕස්ට්‍රේලියාවේ මම ලංකාවේ. ඉතින් එතකොට කිව්වා රවි අයියා හරි මල්ලි මම ලියලා දෙන්නම් කියලා දවස් 2ක් 3ක් වගේ යනකොට මට නැවත ඊමේල් එකක් එනවා. ඉතින් එනකොට මම බලනකොට සින්දුවක් තියෙනවා. ඊට පස්සේ එහෙම ඉඳලා සින්දුව පටිගත කරනවා. පටිගත කරලා දැන් අපි මුලින්ම ගන්න ට්‍රැක් එකනේ. ඉස්සර වගේ අර සින්දුවත් එක්ක අපිට මෙහෙම කියන්නේ මුලින්ම සංගීත පටිගත කරලා ඉවරලා හඬ කවන්න යන අවස්ථාවේ තමයි අර විදිහට තාත්තා කියනවා අද තමයි තාත්තයි පුතයි තරහ වෙන දවස කියලා. ඉතින් මුළු මේ අපේ සවුන්ඩ් ඉන්ජිනියර් කියන්නේ ශබ්ද පරිපාලනයෙන් හිටියේ දයානන්ද පෙරේරා කියන මේ ප්‍රවීණ ශබ්ද පරිපාලකයා. ඉතින් ඔහුත් හිනා වුණා එදා. ඉතින් මේ එහෙම තමයි මේ ගීත නිර්මාණය වෙන්නේ. තරහ වෙන්න උනේ නෑ. තරහ වෙන්න උනේ නෑ. හැබැයි පොඩි තාමත් තාත්තගේ ඉදිරියේ සින්දුවක් කියන්නේ කියන් පොඩි බයක් තියෙනවා. ආදරණීය රෝහණ ප්‍රසංගයේ ගායනා කළේ මොන ගීතයේදී? දුම්බර දාස ගීතේ. මේ ගීතේ? මේ ගීතේම. දැන් එදා හැබැයි චකිතෙන් ගායනා කරාට ආදරණීය රෝහණ ප්‍රසංගයේ සජීවීව ලොකු සෙනගක් ඉස්සරහ තමයි ගායනා කරන්න සිද්ධ වුණේ. හැබැයි ඉතින් බය නැතුව මොකද මගේම ගීතයක් නිසා මම බය නැතුව කිව්වා. ගායනා කළා. අපි එහෙමනම් චිරාත්ගේ මුල්ම ගීත රසය ළඟ මේ නතර වෙන්නේ. කඳුලක් නොවින්ද ආදරයක් තියනවද චිරාත්? නැහැ. අපි අහමු මේ ගීපද රවි සිරිවර්ධන සංගීතවත් කළේ ආචාර්ය රෝහණ වීරසිංහ හඬ චිරාත් වීරසිංහ. තෙමන දුම් හිඳ කඳුළු ඔබද ඇද දුන්න ප්‍රථම ප්‍රේමයේ දැන්වත් මට කියන්න ජයගත් කෙනෙක් නැද්ද අඳුලක් නොලැබ ආදරේ දුම්බර දැස තෙමන දුම් හිඳ කඳුළු ඔබද ඇද දුන්න ප්‍රථම ප්‍රේමයේ දැන්වත් මට කියන්න ජයගත් කෙනෙක් ඇද්ද කඳුලක් නොලැබ ආදරේ බිහි උන්න දිනේ පටන් විඳේ දුක් තැවුල් ප්‍රේමයෙන් ලොව බිහි උන්න දිනේ පටන් විඳේ දුක් තැවුල් ප්‍රේමයෙන් මේ මහසෙනග ඔබට කියා දේවි අහන්න ලං වෙලා සෙමින් දුම්බර දැස තෙමන දුම් හිඳ කඳුළු ඔබද පැවතුන ප්‍රථම ප්‍රේමයේ දැන්වත් මට කියන්න ජයගත් කෙනෙක් ඇද්ද කඳුලක් නොලැබ ආදරේ සුසුම් පුරහඳ අමාව කරයි
දේවි අහන්න ලං වෙලා සෙමින් දුම්බර දැස තෙමන දුම් හිඳ කඳුළු ඔබද පැරදුන්න ප්‍රථම ප්‍රේමයේ දැන්වත් මට කියන්න ජයගත් කෙනෙක් නැද්ද කඳුලක් නොලැබ ආදරේ විකසිත රෑ හත තාත්තව අහගෙන හිටියා වගේම හඬක් ඉතින්. දැන් ආචාර්ය මේ රෝහණ වීරසිංහ මහත්මයා කියලා කියන්නේ මේ ගීත ලියනවා, ගායනය කරනවා, ඒකම සංගීත නිර්මාණකරුවෙක් විදිහට අපිට වුණ ගැහෙනවා, නිර්මාණවේදියෙක් විදිහට. ඒ අවස්ථා තුනම වාග්ගය කියන ඒ කාර්යයන් තුනම කරන්න පුළුවන් විශිෂ්ටයෙක්නේ. දැන් චිරාත් එතකොට ගයනවා. සංගීත නිර්මාණ කටයුතුත් කරනවා. ඔව්. ගීතයක් ලියන්නේ කවද්ද? ගීත ලියලා නෑ. මම කියන්නේ ලියන්න තාම පෙළඹිලා නෑ. ඇත්තටම ගීත ලියන්න. ඉස්සරහට ඒකත් උත්සාහ කරලා බලනවා. ඒකනේ තාත්තා ඒ වැඩ කාර්යයන් තුනම කළානේ. හැබැයි තාත්තා ගායකයා කියන ඒ හැකියාව යටපත් කරගත්තා. සංගීත නිර්මාණ වේදිකෙක් විදිහට මුල් තැන දුන්නේ එතනට. ඒතර චිරාත්ගිත් එහෙම වේද ඉස්සරහට කතාව. හැබැයි නෑ මම දෙකම සමබරව කරගන්න තමයි හිතන් ඉන්නේ. يعني ගායන පැත්තෙනුයි සංගීත අධ්‍යක්ෂණ පැත්තෙනුයි දෙකම එකට කරගන්න يعني කරගෙන යන්න තමයි හිතන් ඉන්නේ. ඒක හොඳයි. නැත්තම් මේ අපි රෝහණ වීරසිංහ මහත්මයාගේ හඬට කොයිතරම් ආදරය කරත් ගීත කිහිපයයි තියෙන්නේ. මේ විදි චිරාත් ගීත කීයක් කළාද? දැන්ට 25ක් විතර මම ගායනා කරලා තියෙනවා. ඒ ගීත 25 මුල්ම ගීතේ ළඟ අපි නතර වුණේ රවි සිරිවර්ධන ගීපද. රවි සිරිවර්ධන ගැන කතා කරනකොට විකසිත රෑ හත අපි මේ වැඩසටහන පටන් ගන්නෙත් රවි අයියාගෙන්. රවි සිරිවර්ධනගෙන්. දැන් ඔබත් ගීත ගායන පටන් ගන්න තියෙන්නේ රවි අයියාගෙන්. ඒ නිසා මේ වැඩේ දෙකේම සම්බන්ධයක් තියෙනවා මුල් වැඩවලදී. හරි. එහෙනම් ඉතින් දැන් අපි යන්න හදන්නේ මේ ගීතේ ප්‍රතිචාර ගැන කතා කරන්න. දැන් පළමු ගීතය නිර්මාණය කළා. මුලින්ම තාත්තගෙන් ලැබුණු ප්‍රතිචාරය මොකද්ද? ඉහෙළම කියන්නත් බෑ. සාමාන්‍යයෙන් ඉතින් හොඳ ප්‍රතිචාර තියෙනවා හැමෝගෙම වගේ. ඉතින් ගොඩක් අය කියන්නේ ඉතින් අර අක්කා මුලින්ම වගේ තාත්තගේ හඬ හැමදැනම මේ තියෙනවා කියලා තමයි කියන්නේ. ඔව්. ඉතින් ඒක මට තේරෙන්නේ නැහැ. අනිත් වෙන කෙනෙක් අහනකොට තමයි කියන්නේ හැම වෙලාවෙම මේ තාත්තයි කටහඬමනේ තියෙන චිරාත් ඔයාට එහෙම කියලා ඉතින් කියනවා ඉතින්. ඉතින් මං කියවා ඉතින් එහෙම නෑ. එහෙම නෑ කියන්නේ කොහොමද ඔයා? එහෙම තමයි කියලා හැමෝම ඉතින් මාත් එක්ක තමලට කියනවා. මේ පියපුතු ගී CD පටය ඔව් ඒ වැඩේ මොකද උනේ චිරා? ඒක කරන්න යක්කේ 2009 මේ තාත්තගේ ආදරණීය රෝහණ ප්‍රසංගයක් පැවැත්වෙනවා. ආදරණීය රෝහණ 35 වසර කියලා. ඒක අපි ඒත් එක්කම මේ තාත්තගේ CD පටයක් එන අපි තුන්දෙනාගෙම තාත්තගේ අයියාගේ මගේ කලින්දු වීරසිංහයි චිරාත් වීරසිංහයි ආචාර්ය රෝහණ වීරසිංහයි. අපි තුන්දෙනාගෙම CD පටයක් නිකුත් වෙනවා. ඒකට තම දාන පියපුතු ගීමුතු කියලා. ඒ සීරීස් ඇටියට මේ ගීතය ඇතුළත් වෙනවා. මගේ ගීතවල. හරි. දැන් මේ මුල්ම ගීතේ නිර්මාණය කළා. ඊට පස්සේ කොහොමද සංගීත ශාස්ත්‍රයේ ඔබේ ගමන දිගහැරුණේ? එහෙම කාලෙන් කාලේ පොඩ ඉතින් ගීත ගායනා කරා. ඉතින් ඒ වගේ තමයි අක්කේ මේ ගීත ගායනයෙන් පැත්තෙන් තමයි වැඩිපුරම ඉතින් ගියේ දවස්වල. ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගත්තා. ඒතකොට ඕස්ට්‍රේලියාවේ ගිහිල්ලා හෝටල් ශාස්ත්‍රය පිළිබඳ වැඩි දුර හැදෑරුවා. ඒ ඉගෙනුම් මොකටද කළේ? ඒ කියන්නේ සංගීතය හදාරන එක මම මොකද පොඩි කාලේ නම් ඒ පැත්තටත් පොඩි නැඹුරුවක් තිබ්බා. මම හෝටල් ශාස්ත්‍රයට. ඉතින් මුලින්ම රැකියාවක් හැටියට මම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් මේ හෝටලේ තමයි මම රැකියාව කරන්නේ. ඉතින් මම අර පොඩි කාලේ ඉඳලා මේ අර සූපවේදී වැඩසටහන බලනවා. හරි ආසාවෙන් බලපු දෙයක් තමයි. ඉතින් අර ඒක බලලා චෙෆ් කෙනෙක් වගේ කියන්නේ සූපවේදියෙක් වෙන්න ආසාවක් තිබුණා. නමුත් මම ගියේ වෙන පැත්තකට. ඒ පැත්තේ හෝටල් ශාස්ත්‍රයක් මේ ඉන්නකොට. ඒ කියන්නේ ආහාර පාන අංශය තමයි මම රැකියාව කරන්නේ. ඉතින් අර එහෙම තමයි හෝටල් ශාස්ත්‍රය පිවිසෙන්නේ. ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ යනවා වැඩිදුර අධ්‍යාපනයේ. වැඩිදුර අධ්‍යාපනය සහ කියන්නේ රැකියාවකට. ඉතින් එහෙම තමයි හෝටල් ශාස්ත්‍රය රස්සාව යන්නේ. මේ ඉතින් එහෙම තමයි කාලේ ගෙවුනේ. අවුරුදු කීයක් ඕස්ට්‍රේලියාවේ හිටියද ශිරා? මුලින්ම 2010 ඉඳලා 2012 වෙනකම් අවුරුදු දෙක කාලයක් මම අධ්‍යාපනය හැදෑරුවා. ඊට පස්සේ මම නැවත ලංකාවට පැමිණිලා ලංකාවේදී තමයි මම සිනමන් ග්‍රෑන්ඩ් හෝටලේ
රැකියාව කරන්නේ. නැවත වාරයක් මට අවස්ථාවක් හම්බුණා 2016 ඉඳලා 2019 වෙනකම් මම කරලා ලංකාවට එනවා. දැන් එහි ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනකොට කොහොමද මේ ඒ රටවල් වල මේ තියෙන මේ මියුසික් සංගීත රිද්ම ඒවා ගැන උනන්දුවක් උනේ නැද්ද? එහෙම ලොකු උනන්දුවක් දැක්වේ නෑ. නමුත් ගිය වෙන කාර්යයට නෙමෙයි. ගිය වෙන කාර්යයකට නමුත් අර සංගීත සංදර්ශන තියෙනවා ලංකාවේ පවත්තන ඒවට ගොඩක් දුරට යන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් කවරි කෙනෙක් ලංකාවේ ආටිස්ට් කියන්නේ ලංකාවේ කලාකරුවෙක් ඕස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙනකොට ඒ අවස්ථාවලදී මම මේ සංදර්ශන නැරඹීමට ගිහිල්ලා තියෙනවා. ගායකයා වුණා 2004 දී. ඔව්. ඊට පස්සේ ගීතණු නිර්මාණය කරමින් සංගීතවේදියෙක් වෙන්න කොයිතරම් කාලයක් ගත කරාද? ඒකත් මම හිතන්නේ අවුරුදු 20ක් 2024 තමයි පළවෙනි තනුව නිර්මාණය කරන්නේ. ලොකු කාලයක් නේ? ලොකු කාලයක්. තාත්තගෙන්වත් එහෙම උදව්වක් අරගෙන ඊට කලින් එහෙම නෑ මම තාත්තගෙන් අහන දෙයක් තමයි මේ යකේ මේ ඔය තනු කොහොමද නිර්මාණය කරන්න කියන එක. ඉතින් තාත්තා කියන්නේ මට කියලා දෙන්න තේරෙන්නේ නෑ. ඒක මගේ ඇඟින් එන දෙයක්. ඉතින් ඒ වගේ තමයි. ඉතින් අර මමත් ඉතින් අර මට ආසාවක් තිබ්බ කවදාරි තනුවක් නිර්මාණය කරනවා කියන එක. ඉතින් මම ඒ තනුව නිර්මාණය කරා. මේ තනුව නිර්මාණය කරලා මේ මුලින්ම අහන්න දුන්නේ කාටද? තාත්තට. තාත්තා මොකද කිව්වේ? තාත්තා කිව්වා මේ මුලින්ම තනුවක් නිර්මාණය කරනකොට මේ එකපාරට තනු නිර්මාණය කරන්නත් එපා. ඒ ස්වර යන පරාස දැනගෙන ඉවරලා තනුවක් නිර්මාණය කරන දැන්ට මේක කමන්නේ නැහැ. හැබැයි ඉදිරියේදී මම තනුවක් නිර්මාණය කරනකොට ඒ ගායකයා හෝ ගායිකාවගේ ස්වර පරාස තියෙනවනේ. අපි ඉගෙන ගන්න ඕනේ. උඩ ගායනා කරන්නේවද පහලින් ගායනා කරන්නේවද ඒ කියන්නේ අන්න ඒ නිසා ඒ ස්වර පරාස දැනගෙන තනු නිර්මාණයෙන් පිවිසෙන කියලා තමයි තාත්තා කිව්වේ. මොකද තාත්තලාගේ සංගීතයේ රිද්මයානුකූල බව අපි පුදුම රහට විඳින මිනිස්සුනේ. ඒ වචනද අර ඔය කිව්වා විදිහට ගායකයාට උච්ච ස්වරද මධ්‍ය ස්වරද මේ හැම තැනකදීම ඒ ගලා යෑම ඇත්තටම අපි මවිත කරනවා චිරාත්. ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙවෙයි මේකනේ. ඒක ඇඟින් වෙන දෙයක්. ඒක ගේන දෙයක් නේ. හරි. තාත්තා ඒ කාර්යය එහෙම කරනකොට චිරාත්ගේ පළමු උත්සාහය එතකොට මේ. අපි අහන්නේ සංගීතවේදියෙක් විදිහට චිරාත්ගේ පළමු උත්සාහය මේ ගීතය ගයන්න ඔබ කීප දෙනෙක්ම තෝරගෙන තියෙනවා චිරාත්. මොකක්ද ඒ හේතුව? ඒක ඇතර මේ ගීතය මුලින්ම ලියන්නේ අක්කේ මේ මගේ හොඳම මිතුරා. කල්යාණ මිත්‍රයා. කියන්නේ පාමගේ පාසල් කාලේ ඉන්න කල්යාණ මිත්‍රයා. ඔහු නමින් අනුරුද්ධ පෙරේරා. අනුරුද්ධත් ආදරේ මතක් කරනවා. මම හිතන්නේ දැන් අහගෙන ඇති. ඔව් අනිවාර්යෙන් අහනවා කියලා කිව්වා. ඉතින් අනුරුද්ධ පෙරේරාට මම කියනවා මේ අනුරුද්ධ මට තනුවක් නිර්මාණය කරන්න ඕනේ කියලා මුලින්ම. ඉතින් අනුරුද්ධ කියන්නේ ඔය එන්නේ මේ තනු නිර්මාපක දැන් එළියට එන්න හදන්නේ. හරි මල් ලියලා දෙන්න සින්දුවක් කියලා මට කියනවා. කල්යාණ මිත්‍රයෝ නේ. කල්යාණ මිත්‍රයනේ ඕන දෙයකට මොකද හැම වෙලාවෙම අනුරුද්ධ මට සතියේ සැරයක් අපි දුරකථනින් කතා කරනවා. මම මොකද දැන් අවුරුදු 27කට කිට්ටි මේ යාළුකමට. ආනන්ද විද්‍යාලයේ 6 වසරේ මොකද මම ආනන්ද ඉන්නකොට ශිෂ්‍යත්වයෙන් එන්නේ අනුරුද්ධ. ඔව්. ඉතින් ඒකත් හොඳ කතාවක් තියෙනවා. යා මාව දැන් මුලින්ම දන්නේ මම කවුද කියලා. ඉතින් මම පන්තියේ සින්දුව කියනකොට මේ මට කියනවා මේ චිරත් ඔයාට හොඳට සින්දු කියන්න පුළුවන් නේ. මොනවද කරන්නේ? ඉතින් ඒවා දන්නේ නැද්ද මම අහවලාගේ පුතා කියලා මම එහෙම කියලා තියෙනවා. පුංචි කාලේනේ. ඒකවල යත් පුදුම වෙනවා. ඒක මේ කතා කරලා තියෙන්නේ මේ අහවලාගේ පුතත් එක්ක කියලා. ඊට පස්සේ මේ ඔන්නෝම තමයි යාළුකම පටන් ගන්නෙ. ඊට පස්සේ මම මේ සාමාන්‍ය පෙළ දක්වාම මොකද එක පන්ති ඉන්නවා. ඊට කාලෙකින් ගිහිල්ලා තමයි ඊට පස්සේ මේ ගීත නිර්මාණය වෙන්න ඇක්කේ. දැන් අර මම මුලින් කිව්වා වගේ සින්දුවක් මට ලියලා දෙන්න මට තනුවක් නිර්මාණය කරන්න ආසයි කිව්වාම වචන ටික හම්බ වෙලා දවසක් දෙකක් මම බලනවා දැන් මේකට කතාව. ඒතර තාත්තත් ලංකාවේ හිටියේ නෑ. තාත්තා ඕස්ට්‍රේලියා සංචාරයකට ගිහිල්ලා. ඉතින් මම තනුව පොඩ මුමුණලා තනුව ගලපගත්තා. තනුව ගලපලිවිලා මං තාත්තට එව්වේ මුලින්ම. තාත්තා කිව්වා හොඳයි තනුව එහෙම ප්‍රශ්නයක් නෑ මේ කිලිවල. ඊට පස්සේ අනුරුද්ධටත් මම යවුවා. අනුරුද්ධ කිව්වා මේ ලස්සනට ඇවිල්ලා තින්නේ මේ චිරත් හොඳට දිනවනේ කියලා. ඊට පස්සේ මං කිව්වා දැන් මේක අපි කාලවද කියවන්නේ කියලා. ඊට පස්සේ මට මුලින්ම අදහස ආවේ මේක සමූහ ගානයක් කරන්න හොඳයි. මොකද මේක මේ ගීත ලියෝණයක්ගේ අපේ මේ ගුරුවරුන් වෙනුවෙන් ගුරු උපහාර ගීතයක් විදියට. ඊට පස්සේ මුලපේලි අතර සමූහ ගානයක්. ඊට පස්සේ මේ සෝලෝ විදිහට තමයි මේ මට හිතුනේ විදිහට. පස්සේ මේ මට මතක් වුණ සමූහ ගානේ ශාස්ත්‍රීය සේමිනි අපේ රියැලිටි වැඩසටහනකින් ආපු ලස්සන හඬක්. ඇයත් එක්කම මේ තව දෙදෙනෙක් යෝජනා වුණා. පස්සේ ඒ තුන් දෙනා ලව්වා තමයි මම සමූහ ගානේට. පස්සේ දැන් මම ඇහුවා එතකොට අපි කාවද මේකේ
මේ සෝලෝ පාට් එකට කවදාද අපි මේකට ගන්න කියලා. ඉතින් ඔහොම කල්පනා කර කර හිටියා දෙන්නත් එක්ක කතා කරගෙන මේ එතකොට මම අනුරුද්ධ කිව්වා අපි නිපුණිම ගමු කියලා. නිපුණි නයනතාරත් එන්නකෝ. ඇයගේ හඬත් ඉතා ලස්සන කටහඬක් තියෙනවා ඒකට. ඇත්තටම ලස්සනටම ගායනා කරා ගීතය මේ ඉතින් මමත් නිපුණිට කතා කරලා නංගි මම මෙහෙම සින්දුවක් කරන්න හිතන් ඉන්නා. ඔයාව තමයි සිලෙක්ට් කරගත්තේ. මේ අනේ අයියේ බොහොම සන්තෝෂයි. ඔයාගේ පළවෙනි තනුව මට ගායනා කරන්න ලැබිච්ච එකම සන්තෝෂයි. ඉතින් මේ මම කියන්නම් කියලා ඒ වෙලාවෙම කැමති වුණා. ඊටසේ ඔහොම පටිගත කරා. පටිගත කරලා ගීතය නිර්මාණය කරේ ඔය විදිහට. නිපුණි නයනතාරා, සශ්‍රිකා සේමිනි, දනිදු හිරුනෙත් ඒකම අයේෂ් යසිරු. ඒ ගීත රසය අපිට ලං කරගන්න පුළුවන්. අනුරුද්ධ පෙරේරා ගීපද සංගීතවත් කරන්නේ මේ චිරාත් වීරසිංහ. ඔහුගේ පළමු සංගීත නිර්මාණය අපි රස විඳින්නේ. ලවමදිනන්නට නවගුණ නිසීමක අපට කියාවිනු මේ ලොව දෙවිවරු ගුරු මව්පියවරු අද බැතියෙන් අප උදදිහු නිරතුරු හුඟක් දරුවෝ ඉන්නේ කාටද කියලා මම ඔබින් ඇහුවොත් හුඟක් දරුවෝ ඉන්නේ ඇත්තටම ගුරුවරුන්ට. අවුරුද්දක් පාසා කොයිතරම් දරුවෝ තමන්ගේ දරුවෝ බවට පත් කර ගන්නවද? අන්න එහෙම අය වෙනුවෙන් උපහාරයක් ලබා දෙනකොට චිරාත් ඒකේ වචනද, එතකොට ඒ සංගීතයද, ඒ ගැවුමද, මේ හැමදේම ඒ මේ බැතිය ඒ උපහාරය දැනවන්නත් ඕනේ නේද? මේකත් ඉතින් අභියෝගයක් නේ ඇත්තටම. මේ නිර්මාණයේදී කොහොමද මේ ලැබුණු සහයෝගය අනුරුද්ධගේ වචන වලින්, එතකොට මේ නිපුණිය අතුරු පිරිසගේ ගායනයෙන් කොහොමද ලැබුණු සහාය ඔබට? නිපුණිය ඇත්තටම ලොකු සාධාරණයි. කියන්නේ ඒකෙන් ලොකු සහයෝගයක් ලැබුණා මට මේ ගීතය නිර්මාණය කරන්න. ඉතින් අර මතක් කරනවා මේ ගීතේ පටිගත කරනකොට මේ මගේ ගෙදර පොඩි
ස්ටුඩියෝ එකක් තියෙනවානේ. ඒ කියන්නේ ශබ්දාගාරයක් තියෙනවා. ඒ ශබ්දාගාරය තමයි මේ ගීතේ පටිගත කරන්නේ සුගත් හෙට්ටිආරච්චි කියන අපේ ප්‍රවීණ කීබෝඩ් වාදක ශිල්පියා. ඔහුවත් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ සඳරුගමගේ තමයි මේකේ නාද සංයෝජනය කරලා ඒ කියන්නේ ශබ්ද පරිපාලනයෙන් අන්තිම ඉතින් ඒ විදිහට තමයි නිර්මාණය වෙන්නේ. දැන් අනුරුද්ධ කියන්නේ මේ ගීතේ නොඋනත් ගීත රචනාවට එකතු වෙන්නේ ඒත් මගේ ගීතෙන් තමයි. අපි දැන් රෝහණ වීරසිංහ මහත්තයා ගැන කතා කරනකොට ඒ නමත් එක්ක යාවුණු ගීත රචකයෝ ඉන්නවා. කුමාරදාස සපතන්ත්‍රි මහත්තයා ඒ වගේ පිරිසක් ඉන්නවා ඒ බැඳියාව. දැන් ඉතින් ඉස්සරහට චිරාත් සහ අනුරුද්ධගේ නම එහෙම ලියවෙයි කියලා අපිට නිකන් හිතෙනවා. අනුරුද්ධ මෙහෙමයි. අනුරුද්ධ ගැන කියන්න ඕනේ පොඩි කියන්නේ අපි පාසල යන කාලේ මට නිසදැස් ලියලා දෙනවා. ඉතින් අර ඒ නිසදැස් ලියන නිසා මේ ඔහු ගීත ලියන්න පෙළඹුණා කියලා මට හිතෙනවා. ඉතින් ඔහු මට ලියපු ගීතකින් තමයි ඔහු මේ ගීත ලියන්න පටන් ගන්න. ඒක සිතට හොරෙන් කියලා ගීතයක්. ඒකත් අර පියපුතු ගීමුතු අපි කලින් සඳහන් කරා වගේ පියපුතු ගීමුතු කියන ගීත ඇටියේ මේ ඒ සින්දුව ඇතුළත් වෙනවා. ඉතින් අනුරුද්ධ සින්දුව ගැන පටන් ගන්නේ ඒ සින්දුවෙන්. හරි දැන් මේ අපි චිරාත්ගේ මුල්ම ගීතයේ රසවින්දා ඒකම මුල්ම ගීතණු නිර්මාණයෙන් දායක වුණු සංගීත වේදී බවට පත් වුණු ගීතයත් රසවින්දා චිරාත් තාත්තා අපේ රටේ ප්‍රවීණම සංගීත වේදියෙක් වීම මේ ඔබේ සංගීත දිවියට ඒක පහසුවක් තමයි. හැබැයි දැන් ඔබ නිර්මාණයක් කරනකොට අර පියපුතු තියෙන සම්බන්ධෙත් එක්ක අපි බලන්නේ ඔබ දිහා අර කෝණේ. ඔව්. ඒක කොහොමද ඔබට බලපාන්නේ? ඒකකේ දෙයක් يعني මට ටිකක් කියන්න අමාරුයි මොකද මම ඒ කියන්නේ ගොඩක් අය බරක් විදිහට දැනෙනවද ඒක? බරක් විදිහට වගකීමක් නේ ඉතින් අර අපි දැන් මේ ඉතින් ගොඩක් අය ගොඩක් අය හම්බ වෙනකොට මගේ යාළුවෝ පවා එතකොට තාත්තගේ ඉන්න යාළුවෝ පවා ඉතින් තාත්තා නැති කාලෙක අනිවාර්යෙන් ඔයා මේක ගෙනියන්න ඕනේ කියන එක තමයි හැම වෙලාවෙම කියන්නේ. ඉතින් එතකොට ඉතින් ලොකු බරක් හිතට දැනෙනවා. මොකද අපේ මේ සිංහල ගීත එකතුව ගැන කතා කරනකොට ඒ ගීත වැඩිම ප්‍රමාණයක නිර්මාණ රසයේ අයිතිය තියෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයාට. ගීත 6000කට පමණ වැඩි. ආසන්න ඊට වැඩිද? ගීත පෙළක් රස වින්දොත් ඉතින් ඒ ගීත පෙළෙන් 10ක් අපි තෝරාගත්තා. හරි අමාරු තෝරගන්න. ඕ. එහෙම ගත්තා. එහෙම අපහසු තත්ත්වයක් තියෙනවා. දැන් තාත්තගේ කතාව මට මේ විකසිත රැය හතෙන් දිග හරගන්න වෙලාවක් හම්බුන්නේ නැහැ චිරාත්. හැබැයි අපි වෙන වැඩසටහනකදී මුණ ගැහෙද්දී මේ තාත්තගේ ජීවිත කතාව හොයා බලනකොට මන්ට හොයාගන්න ලැබුණු දෙයක් තමයි තාත්තත් පුංචි කාලේ මේ සීයත් හොඳ සංගීත රසකාමියෙක්නේ. ගෙදර පොඩි සාජ්‍ය තියෙනවා. ඔන්න ඔය සාජ්‍යවල රහත් එක්ක තමයි තාත්තා මේ සංගීතයේ රහ හඳුනගන්නේ. දැන් ඔබ අයියා ඔය දෙන්නා ඉපදෙනකොට තාත්තා කියන්නේ මේ රටේ ජනප්‍රියම ප්‍රවීණම දක්ෂම සංගීතවේදියෙක් වෙලා. කොහොමද එතකොට ඔබේ පවුලේ ඒ පසුබිම පුංචි කාලේදී? ගෙදර පසුබිම. ගෙදර පසුබිමත් කියන්නේ අර අපි පුංචි කාලේ ඉඳන්ම තාත්තයිමයි තාත්තා කියන්නේ අයියාමයි තාත්තගේ සංගීතය රස විඳිනවානේ. ඉතින් අර තාත්තට කියන්නේ හරි පොදුමයි. දැන් අපි ලොකු මහත් වෙනකොට මේ අපි මේ ස්වභාවික සංගීතය කියන එක අපේ ඇඟේ කියන්නේ තාමත් තියෙනවා. ඉතින් අර දැන් තියෙන කියන්නේ සමාජයත් එක්ක හරි ලොකු දැන් ඉන්න සමාජයේ හරි වෙනස් ගීතන රස විඳින්නේ. නමුත් අපි පොඩි කාලේ ඉඳලා මේ රස විඳපු සංගීතය මේ තාමත් ඒක තියෙනවා. ඒ මේ ස්වභාවිත ගීත රසයේ ජීවිතේට කොහොම වටිනවද චිරාත් ඔබ විශ්වාස කරන විදිහට? ඒකක් හිතට ඇත්තටම නිවීමක් මට දැනෙන්නේ එහෙමයි. අර සමහර වෙලාවට අපිට මොනතරම් තැවුල් ඒකම මොනතරම් පීඩාවන් ළඟ හිටියත් ගීතයක් රස වින්දාට පස්සේ අපි ටිකක් අර උන්නු තැනින් වෙනස් වෙනවනේ නේ. එහෙම වෙනස්. අපි කියන්නේ මොකක් හරි අපි මොනහරි දුක් මුසුවලාක හරි කියන්නේ මොනහරි අවස්ථාවක් අපි ගීතයක් රස වින්දලා සමහරලාට ඒ තියෙන හිත වෙනස් කරගන්න අපි ගීත රස විඳින මෙලෙමලා ඉන්නවා. ඉතින් ඒව නිසා වෙන්න ඕනේ. තාත්තා කියන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ මහත්මයා කියන්නේ වාග්ගේය දක්ෂතාවයෙන් හෙබි නිර්මාණ වේදියෙක්. ඒ නිසාම දැන් පුතා වෙනුවෙන් තාත්තා නිර්මාණය කර දෙන ගීතය, තාත්තගේ වචන, තාත්තගේ සංගීතය
ඇත්තටම මේ ගීතේ හරි ලස්සනයි. නිර්මාණකරණේ හරි විඳින්න පුළුවන් ගීතයක්. කොයි කාලෙද නිර්මාණය වුණේ? චිරාත් මේක 2019ක් නිර්මාණය වෙන්නේ. 2019 අගභාගයේ වගේ. මේ ගීතනේ ඇත්තටම නිර්මාණය වෙන්නේ මම එතකොට ඕස්ට්‍රේලියාවේ ඉන්නේ. ඔව්. ඉතින් මට සින්දුවක් කවදාරි හිතේ ආසාවක් තිබිලා තියෙනවා මේ දැන් තාත්තා තනු නිර්මාණය කළාට ගීත රචනා කරලා තියෙන අඩුයිනේ. ඉතින් මට උමනාවක් තිබ්බ කවදාරි තාත්තට කියලා වචන ටිකක් ලියාගෙන තාත්තගේම තනුවකට මේ ගීතයක් ගන්න. ඉතින් තාත්තා තනුව මේක මුලින්ම නිර්මාණය කරන්නේ තනුව. ඒ තනුවට උචිත වචන තමයි එකතු කරලා මේ ගීතය මේ නිර්මාණය කරන්නේ. දැන් තාත්තා වඩාම ප්‍රවීණ දක්ෂ සංගීතයේටනේ. දැන් හැබැයි එතන තනු නිර්මාණය කරලා වචන එකතු කරනවා කියන්නේ තාත්තට අභියෝගයක්. මොකද ප්‍රවීණ ගීත රචකයෙක්ට ඕක පහසු වුණත් තාත්තා ගීත කිහිපයක් ලියලා තියෙනවා දක්ෂ මේ ලස්සන ගීත ටිකක් ඒ ගීත ටිකක්. ඉතින් තාත්තා ගීත රචනයේ පෙළඹෙනවා මේ චිත්‍රපටයක. ඔව්. මොකද මේ විස්තරේ? ඒ විස්තරය ඇවිල්ලා චිත්‍රපටයේ. ඒ කියන්නේ ඇත්තටම කියනවා නම් මේ නිකන් අර අපි තාත්තා මේ තනු හදනකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ මුලින්ම වචන නැති වචන නැතුව තියෙනකොට තාත්තා ඒකට නිකන් අර දමිය වගේ හදන්න වචන දාගන්නවා. ඒ රූකඩ පැංචි චිත්‍රපටයේ අපි කුලත් ආරියවංශයන්ගේ පුතුන් දෙපළ නිර්මාණය කරපු රූකඩ පැංචි කල්පනා ආරියවංශ වින්දන ආරියවංශ ඒ දෙපළ කරා චිත්‍රපටයේ රූකඩ පැංචිකේ. ඒ රූකඩ පැංචිකේ සංගීත අධ්‍යක්ෂණය කරනකොට දැන් ගීත 4ක් තියෙනවා ඒ චිත්‍රපටයේ. ඉතින් ඔහු මේ ඩමියට වගේ වචන ලියලා තියෙනවා. ඉතින් දැන් තාත්තා ගීත රචකයෙක් වෙලා ඉඳලා ඉතින් අනිවාර්යෙන් තාත්තට කියලා සින්දු ලියාගන්න කියන්නේ ගීත ලියාගන්න පුළුවන් නේ ඒක පුතාලා දෙන්නට. නමුත් මේ දෙන්න සින්දු ටික අහලා ඒ ඩමියට ලියපු වචන ටික අහලා ඉවරලා අනේ මම ඔහොමම සින්දු ටික එනම් ඔහොමම තියමු කියලා. ඉතින් පළවෙනි වතාවට මේ ටයිටල් එකක් යනවා ෆිල්ම් එකේ. ඒකනේ නේද? මේ ගීපද රචනයේ සහ සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝණ විරසිංහ කියලා. ඒකත් විශේෂත්වයක්. ඔව්. ඉතින් ඔහොම සින්දු ලියලා තිනවා. ඉතින් අර තාත්තා ඒක කියන්නේ නැහැ වැඩිය. අපි දැන් තමයි මම ගොඩක් දැන් කියන්නේ. තාත්තලා අඩුවෙන් කතා කරලා වැඩියෙන් වැඩ කරපු අයනේ නේ. ඒ නිසා ඉතින් ওই ගීතය කියනා මේ ගෙනත් වසන්තය කියන ගීතය. ගෙනත් වසන්තය. හරි අපි එහෙනම් මේ ගෙන තව විශේෂ දෙයක් කියන්න ඕනේ. තාත්තා ඔය වචන ටික ලියලා තියෙන්නේ මේ මමයි මගේ බිරිඳයි වෙනුවෙන්. අපි බිරිඳත් ඒකම මේ ගීතය අහලා මේ විස්තරත් කතා කරන්න ඕනේ චිරාත්. මේ අපි ගීතේ ළඟ නතර වෙමු. දුර උනත් ප්‍රේමයෙන් කවදාවත් අපි දුර නෙවෙන්නේ නැහැ. ඒ නිසා දුර වුණත් දුර නොවන ප්‍රේමයේ හැඟුම් මේ විදිහට ගීත රචනාවෙන් සහ සංගීතයෙන් ලං කර දෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. මේ හඬ චිරාත් වීරසිංහ. වසන්තය මගේ දෙපා මුල තබා ළඟින් නොරැඳී ගියත් අනන්තය තරම් දුරින් දුර ඔබ මා ළඟම හිඳී ගෙනත් වසන්තය මගේ දෙපා මුල තබා ළඟින් නොරැඳී ගියත් අනන්තය තරම් දුරින් දුර ඔබ මා ළඟම හිඳී මගේ මුළු දිවිය වෙලාගෙන ඇති මුදු නැත තනිවී සෙනෙහ පිරී ගිය දෙනෙත ඔබේ මුදු මගේ තනියට රැඳුනි ගෙනත් වසන්තය මගේ දෙපා මුල තබා ළඟින් නොරැඳී ගියත් අනන්තය තරම් දුරින් දුර
ඔබ මා ළඟම හිඳේ ඇවෑමෙන් දිනක් උදාවි සිහින සැබෑවෙවි පැතුම් පිරීගිය නැවුම් වසන්තය පොකුරු පිණි ඉසීවි ගෙනත් වසන්තය මගේ දෙපාමුල තබා ළඟින් නොරැඳී ගියත් අනන්තය තරම් දුරින් දුර ඔබ මා ළඟම හිඳේ විකසිත රෑ 7 ආචාර්ය රෝහණ වීරසිංහ ගීපද සංගීතය හඬ චිරාත් වීරසිංහ පළවෙනි ගීතය 2004 නිර්මාණය කරලා තාත්තගෙන් නිර්මාණයක් ගන්න අවුරුදු කීයක් ගත වුණාද චිරාත් 2019 අවුරුදු 15ක් ලොකු කාලයක් හරි අපි මේ ගීතය ගැන කතා කරමු ඒ ගීතයේ වචන මේ ඔබත් ඔබේ බිරිඳ වෙනුවෙන් තාත්තා ලියන්නේ ඔව් ඒක තාත්තා ටික කාලයක් ගිහිල්ලා තමයි මට කිව්වේ මේක ඔය දෙන්න වෙනුවෙන් ලිව්වේ කියලා ඉතින් අපිට කියමු බිරිඳගේ ආදරය ගැන බිරිඳගේ ආදරය කියන්නේ ඒ නමින් ශානිකා වෘත්තීය වෛද්‍යවරියක් කොහොමද ශානිකාව හම්බුනේ ශානිකාව හම්බ වෙන්නේ යක්කේ මේ මගේ මිත්‍රෙක් ඉන්නා මිත්‍රෙක් සහ ඇයගේ මිත්‍රෙක් ඒ දෙන්න මේ ඒ දවස්වල දෙන්න යාළු වෙලා ඉඳලා තියෙනවා ඒ දෙන්නත් දැන් විවාහ වෙලා ඉන්නේ ඉතින් මම මේ මුලින්ම අහනකොට මේ එයා විස්තර වෙලා තියෙනවා මං කවුද කියන මන්ද මොකද අරයාගේ යාළුවෙක් මේ දේශාන්ත තමයි මගේ යාළුවා එයාගේ බිරිඳ නේ මෙයාගේ යාළුවා ඉතින් ඔහොම තමයි මේ පටන් ගන්නෙ අවුරුදු 5ක් අපි ආශ්‍රය කරලා 2022 විවාහ වෙනවා මේ කොහොමද ශානිකා සංගීතයට ආස කෙනෙක්ද ඇය සංගීතයට ගොඩක් ආසයි ඉතින් එහෙම දැන් සංගීතයට ආස කෙනෙක් රෝහණ වීරසිංහගේ පුතාව හම්බුනාන් පස්සේ කොහොමද ප්‍රතිචාරය ඉතින් මේ මම මුලදී ඉතින් කිව්වේ නෑ මම කායේ කවුද කියන කිව්වට කිව්වේ නෑ නමුත් මෙයා පොඩ්ඩක් ඉතින් හොයලා බලලා තියෙනවා ඉතින් මම කිව්වහම පොඩ්ඩක් ඉතින් අතරම බය වෙලා තියෙනවා ඉතින් ඉතින් අතරම මේ මට ගොඩක් ආදරෙන් ඉන්න කෙනෙක් ජීවිතේ ලොකු පහසුවක් නේ ඇත්තටම ඉතින් සංගීත ජීවිතය කරගත්ත බොහෝ දෙනෙකුට Tamanට හිමි වෙන කෙනා ඒ සහකරුවා හෝ සහකාරිය මේ ගමනට පහසුවක් වෙන එක තමයි තියෙන එකම වාසනාව චිරාත්. අය නිතරම කියන දේ තමයි මට සින්දු කරන්න කියනවා ගායනා කරන්න කියනවා. ඉතින් මේ උනන්දුවත් ලැබිලා තාත්තගේ හැකියාවත් ලැබිලා තාත්තගේ දැන හැඳුනුම් කමුත් තියාගෙන අපිත් කියන්නේ චිරාත් තව වැඩ කරන්න. ඔව්. නේද? දැන් එතකොට මේ ශාස්ත්‍රයට ඇවිල්ලා අවුරුදු 21ක් වෙනවා. හැබැයි වැඩි එළියට ආවේ නැහැ. ඔව් අන්න ඒ අවාසිය ඔබ විඳිනවනේ. ඇත්තටම චිරාත් මේ දැන් ඔබ ගායකයෙක් ඒකම දැන් සංගීත වේදිකෙක් අලුත් පරම්පරාවනේ තාත්තලගෙන් පස්සේ අපේ මේ පරම්පරාව මේ ගීත ශාස්ත්‍රයේ මේ බබලවන්න ඉන්න පිරිස දැන් ඔබ ඒ කාලේ තාත්තලා කරපු නිර්මාණ පවතිනයි දැන් මේ නිර්මාණ එහෙම නොවෙන්නයි මොකද්ද චිරාත් ඔබ හඳුනාගත්ත හේතු? ඒ කියන්නේ ඒ කාලේ ගීතවල ලොකු අරුත් තියෙන ගීතනේ. ඉතින් ගොඩක් අය මේ තනුවට සහ පදවලට සහ ගායනයට තමයි ගොඩක් ඇලුම් කරන්නේ. ඉතින් අර ගොඩක් අපි වචන අහලා සින්දුවල තේරුම් ලොකු දෙයක් අපි ඒවෙන් ගන්නවා. නමුත් වර්තමානයේ ගොඩක් දුරට මම හිතන්නේ මේ රූප රචනයට ගොඩක් මේ නැඹුරුයි දැන්.
එතකොට වචන අපිට ඇහෙන්නේ නැහැ. වචන ඇහෙන්නෙත් නැහැ. සංගීත පැත්ත ඇහෙන්නෙත් නැහැ. ඉතින් ගොඩක් රූප රචන නිසා මේ ගීත ගොඩක් ඉහළ යනවා කියලා තමයි මට හිතෙන්නේ. ඒ කියන්නේ නිර්මාණාත්මක රහට වඩා views ගැනීම තමයි ගොඩක් අයගේ තියෙන්නේ. නිර්මාණයේ රස විඳින්නේ නැහැ. ගීතේ වචන රස විඳින්නේ නැහැ. තනුව රස විඳින්නේ නැහැ. නමුත් අර views ගන්න ඊට කියන්නේ සමහරලාට මම උදාහරණයක් දෙන්න කියන්නම්. සමහරලාට මේ ගීතේ රචනා ගීතේ තියෙන අරුතට හාස්පසු වෙනස් මේ රූප රචනය. ඉතින් ඒවෙන් තමයි ගොඩක් දැන් මේ ගීත එලිට එන්නේ. දැන් එතකොට කෙනෙක්ට හිතුණු චිරාත් ඉතින් කාලේ අලුත් තාලේ වෙනස් මෙන්න මේ දේවල් හින්දා ඉතින් කමන්නේ නෑනේ මෙහෙම වුණාට කියලා හිතුණොතින් ඇතරම නිර්මාණයකට වඩා නිෂ්පාදන තමයි දැන් එළියට එන්නේ. චිරාත් කවදාවත් ඒ තැනට යන එකක් නැද්ද? නෑ මම හිතා කියන්නේ සල්ලි කියනම දේ මේනේ යක්කේ මේ කලාව කියන්නේ හොඳ නිර්මාණ කරලා ඉදිරියට එන අපෙන් පස්සේ එන අයටත් හොඳ නිර්මාණ දෙන්න තමයි මගේ බලාපොරොත්තු මගේ ආසාව. කොහොමත් මහා ගස් හෙවණක හැදෙන පුංචි පැල උස්මහත් වෙනකොට ඒ පුංචි පැල මහා වෘක්ෂ වෙනවා. ඒ කියන්නේ මේ මහ පොළව දරාන ඉන්න තරමටම හරි ශක්තිමත් දැවැන්ත ගස් වෙනවා. අන්න ඒ නිසා තමයි මේ මුල හොඳ වෙන්න ඕනනේ. පදනම හොඳ වෙන්න ඕන. චිරාත් උපතින් මේ වාසනාව ලැබුණා චිරාත්. ඒ වාසනාවේ මහිමෙන් අපි එහෙමනම් කතාව තව තැන්වල දිගහැර ගන්න සූදානම්. ඊට කලින් තව ගීතයක් අහමු. දැන් චිරාත්ගේ හඬ ඇහුවා, චිරාත්ගේ සංගීත හැකියාව අපි මේ රස වින්දා. දැන් ඉතින් අපි මේ වෙනසකට මුල පුරනවා. ඒ තමයි මම ආරාධනා කරා අපි එහෙමනම් තාත්තා ගයපු ගීතයකුත් තෝරගමු කියලා. තාත්තා ගයපු ගීතයක තුවත් ලස්සන ගීත තියෙනවා. ඇයි මේ ගීතය තෝරාගන්නේ? ගමන් මගක් තිබුණාද? ඉතින් අක්කේ පොඩි අපි මොකද කියන්නේ තාත්තා කියන්නේ තමයි මෙයා ගායනයට වැඩි කැමැත්තක් නැහැ කියලා තාත්තා හැම වෙලාවෙම කියන්නේ. ඉතින් මුලදී මොකද ගීත ගායනා කරලා තමයි ඔහු ශේෂ්ත්‍රයට එන්නේ. ඔව්. තනු නිර්මාණයටත් කලින්. මුලින්ම ගායකයා. ඉතින් දැන් වගේම හැබැයි ගායකයා කියන එක එයා කවදාවත් කියන්න කැමති නැහැ. මොකද මේ ඉතින් තාත්තා ගායනා කරලා තියෙන සින්දු මේ කීපයක් ගායනා කරලා තියෙනවා. නමුත් ජනප්‍රිය ගීතත් තියෙනවා. ඒ අතරේ. නමුත් එයා ගායකයෙක් විදිහට ඇත්තම ජනප්‍රිය වුණ නැහැ. ඉතින් තාත්තා හැම වෙලාවෙම කිව්වේ මම සින්දු කිව්වට කවුරුත් අහන්නේ මට සින්දු කියන්න බෑ කියලා එකක් දන්නේ මේ කියන්නේ. හැබැයි මේ තාත්තා තනු නිර්මාණයට පිවිසුණාට පස්සේ ඒ තනු නිර්මාණ තමයි වැඩිපුරම එන්න පටන් ගත්තේ. ඉතින් ඔහු තාමත් කියනවා මම මේ සින්දු කියන්න අකමැති. දැන් වැඩසටහනකට ගියත් සින්දු කියන්න අකමැති. ඉතින් ඒ වෙලාවේ තාත්තා කියන දේ තමයි. ඉතින් මේ ගීතය මේ මම කුඩා කාලේ කියන්නේ ඔහු ගායනා කරපු ගීත වලින් ජනප්‍රිය ගීතයක් ගමන් මගක් ගීතය. මේ ලිව්වේ කුමාරදාස සපුතන්ත්‍ර කියන විශිෂ්ට පද රචකයා. අපි පොඩි කාලේ ඉඳන්ම කියන සපු මාමා කියලා. ඉතින් මේ සපු මාමා ලියලා මේක සංගීත අධ්‍යක්ෂණය කරන එඩ්වඩ් ජයකොඩි විශාරද එඩ්වඩ් ජයකොඩි. ඒ සම්බන්ධෙත් තියෙනවා වෙනම කතන්දර ගොඩක් තියෙනවා. ඒවා කියන්න ගියොත් මේ බය දෙක මදි වෙනවා. ඉතින් ඒ සංගීත අධ්‍යක්ෂණයෙන් මේ සම්බන්ධ වෙන්නේ එඩ්වඩ් මාමා. ඉතින් විශාරද එඩ්වඩ් ජයකොඩි සංගීතයේ ගීපද කුමාරදාස සපුතන්ත්‍රී අපි මේ රස විඳින්නේ ආචාර්ය රෝහණ වීරසිංහගේ ගී හඬ. එතුමන්ට ඊතරම් කැමති නොවුනට මේ ගැයුමෙන් අපි නම් ඒ ගැයුම මිහිරට විඳ රසිකයෝ. ඒ නිසා අදටත් අපි මේ හඬට ආදරේ. චිරාත්ගේ හඬයි ආචාර්ය රෝහණ වීරසිංහගේ හඬයි දැන් ඉතින් ඔබට මවා ගන්න හොඳම වෙලාව.
පෙම් ලෝකයේ ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ හිමන් පලක් හමු වීද මේ ප්‍රේම චාරිකාවේ ගමන් මගක් විමසා බලන්නට කෙනෙක් නොවී නිර්මාණයේ ඔබත් නුලාවිය මමත් නුලාවි ඉමත් කොනක් නැති මාවතේ පිරහ පෙම් මාවතේ ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ කිමන් පලක් හමු වීද මේ ප්‍රේම චාරිකාවේ විකසිත රැහත ගමන් මගක් තිබුණාද මේ ප්‍රේම චාරිකාවේ ගිමන් හලක් හමු වීද මේ ප්‍රේම චාරිකාවේ නෙතින් ගැලූ කඳුලින් මිදෙන්නට හිතේ සුසුම් ගිනි දැල් නිවා ඔබයි මමයි හැමදා හිඳින්නට ඉරයි හඳයි මියනාතුරා අපේ පෙම් ලෝකයේ විකසිත රැහත කලින් ඇහුවේ ආචාර්ය රෝහණ වීරසිංහගේ හඬ දැන් සජීවීව ඇහුවේ චිරාත් වීරසිංහගේ හඬ. බොහොම ස්තුතියි චිරාත්. හදිසි ආරාධනාවක් ගීතේ ඉවර වෙන්න ඔන්න වෙන්න තියලා තමයි හදිසි මේ ඉල්ලීම මම කළේම. ඉමක් කොනක් නැති ගමන් මගක් නැති ප්‍රේම චාරිකාවක හැඟුම් විඳ ඇති බොහෝ දෙනෙක් හරි ආදරෙන්ම ලං කරගත්ත ගීතයක් අපි රස විඳේ. අදට මේ විකසිත රැහතේ හමුවීමේ චරිතයකට ආරාධනා කළ වැඩිපුර තව චරිතයක් ගැනත් මතු කරන්න පුළුවන් අවස්ථාවක් ලැබුණා චිරාත්. ඒකත් මට හොඳ අවස්ථාවක්. ඒ ආචාර්ය රෝහණ වීරසිංහත් ඒකම චිරාත් වීරසිංහගේ කතාවත් දිගහැරෙන වෙලාව අපිට දැන් කෙටි විරාමයක් ගන්න වෙලාව හරි. ඒ නිසා ඔහොමම රැඳෙන්න. මේ විරාමෙන් අනතුරු යලි හමු වෙනනම් අද අපි විකසිත රැහතෙන් මේ මුණ ගැහෙන්නේ සංගීතවේදී ගායනවේදී චිරාත් වීරසිංහ. විකසිත රැහත විරාමෙන් අනතුරුව යලිත් විකසිත රැහතෙන් අපි හමු වෙන්නේ. අද විකසිත රැහතට ආරාධනා කළා සංගීතවේදී ගායනවේදී චිරාත් වීරසිංහට. චිරාත් කියලා කියන්නේ ඉතින් අපේ රටේ සංගීත රිද්මේ රිද්මයානුකූල අයිතිය පිළිබඳව කතා කරනකොට අපිට වඩා ආදරයෙන් ගෞරවයෙන් මතක් කරන්න පුළුවන් ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ ආදරණීය පුතා, දෙවනි පුතා. කලින්දු ගැනත් ඉතින් කතා නොකර බෑ. කලින්දුත් මේ සංගීත ශාස්ත්‍රයට මේ රටේ ඉඳලා සම්බන්ධ වුණාට ඕස්ට්‍රේලියාවේ ඉඳලා හුඟක් දේවල් කරමින් ඉන්නවා. ඊට කලින් චිරාත් ක්‍රිකට් වලට කැමතිනේ? ඔව් ක්‍රිකට් වල කැමති. කැමති. මේ වෙලාවේ බංග්ලාදේශ ශ්‍රී ලංකා පළවෙනි එක්දින තරඟේ පැවැත්වෙනවා. ලකුණු 245ක ජයග්‍රහී ඉලක්කයේ හඹා යන බංග්ලාදේශ කණ්ඩායම මේ ක්‍රියාත්මක වෙන්නේ 15 වෙනි පන්දුවාරයේ 3 වෙනි පන්දුව එක් කඩුලක් දෙවි ලකුණු 89යි. ජයග්‍රහණය වෙනුවෙන් පන්දුවාර 34යි පන්දු 3ක් තුල. තවත් ලකුණු 156ක් ඌමනයි බංග්ලාදේශයට. අපි විටින් විට සජීවී තත්වයත් ඔබට කියන්නම් මේ හමුවීම තුල. හරි. දැන් අපි ආපහු යන්නේ සංගීත ශාස්ත්‍රයට. අයියාගෙම කතාව පටන් ගමු. අයියා ගායකයෙක් සංගීතවේදියෙක් වෙන්න එහෙම කැමැත්තක් තිබුණේ නැද්ද? අයියා ගායන පැත්තට වැඩි නැඹුරු එයත් ගායන පැත්තට වැඩි නැඹුරුනේ කැමැත්තක් දැක්ුවේ නැහැ. නමුත් තනු නිර්මාණයේ පැත්තට නැඹුරු වෙලා ඉන්නේ. ඔහු දැන් අලුත් අයට ගීත නිර්මාණය කරනවා. ප්‍රවීණයටත් ගීත නිර්මාණය කරලා තියෙනවා. අයියා එහෙම තමයි. කලින්දු කියලා කියන්නේ මේ නිර්මාණකරුවන්ගේ නිර්මාණවලට වටිනාකම තහවුරු කර දෙන්න හුඟක් හඬ නගන කෙනෙක්, පෙනී හිඳින කෙනෙක්. චිරාත් අපි ඒ ගැන ටිකක් මතක් කරමු, කතා කරමු. ඔහු තමයි මේ C Music කියන
පබ්ලිෂිං ආයතනයේ يعني ඔහු ලියාපදිංචි කරලා තියෙන ඕස්ට්‍රේලියාවේ තමයි මේ ආයතනය ලියාපදිංචි කරන්නේ. එම සමාගමෙන් සිද්ධ වෙන්නේ අපිට දැන් අපි ඉන්නවා ඒ කියන්නේ කලාකරුවෝ ගීත රචකයෝ සහ සංගීත අධ්‍යක්ෂකවරු 60කට 70කට පමණ වැඩි පිරිසක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් දැන් ඔවුන්ගේ ගීත අපි ක්‍රමානුකූලව මේ කියන්නේ ලියාපදිංචි කරලා ඉවරලා මාසිකව එන ආදායමක් තියෙනවා. ඒ ගීතවලට ප්‍රචාරය වෙන විදිහට ඩවුන්ලෝඩ් කරන විදිහට ඒ වගේ. ඉතින් ඒ ප්‍රචාරය වෙන විදිහට මේ ආදායමක් එනවා. ඉතින් ඒ ආදායමෙන් කොටස් අපි මේ ඒ රචකයෝ සහ ඒ කලාකරුවෝ වෙනුවෙන් සංගීතවේදීන්ට මේ බෙදා දෙනවා. ඉතින් විශේෂයෙන්ම කරන්නේ ඒ කාර්යය තමයි. මේ වෙද්දී මේ හුඟක් අය එකෙන් ප්‍රතිලාභ ලැබමින් ඉන්නවා. ප්‍රසිද්ධ ප්‍රවීණ කලාකරුවෝ ඉඳලා මේ දැන් ඉන්න කලාකරුවෝ දක්වා මේ දේ සිද්ධ වෙනවා. දැන් ප්‍රවීණ කලාකරුවෝ ගැන කතා කරන චිරාත් මේ හුඟක් වෙලාවට ඒ කාලේ නිර්මාණකරුවෝ නිර්මාණ කළේ හිතවත්කමට. මම කියනවා ගීතයක් ලියන්න කියලා, එයා ගීතයක් ලියනවා, ඊට පස්සේ කාට හරි කියලා අපි මෙලඩිය ගන්නවා, ඊට පස්සේ අපි ගායනා කරනවා. ඒ හින්දාම හුඟක් අයට ඒකේ අයිතිය ගැන මේකෙන් මුදලක් ගන්න පුළුවන් කියන එහෙම හැඟීමක් තිබුණේ නැහැ. ඒ නිසාම හුඟක් ප්‍රවීණ කලාකරුවෝ මේ කාලේ අවැබෙන් අසරණ වෙච්ච තැන් තිබුණා. දැන් කොහොමද මේ ඔබ ඇතුළු මේ කණ්ඩායම එකතුව මේ කරන කාර්යයත් එක්ක මේ ඒ අයට කොච්චර වටිනාකමක් ලැබිලා තියෙනවා කියලා විශ්වාසද? ඉතා ඊළ වටිනාකමක් ලැබිලා තියෙනවා මේ වෙනකොට. ගොඩක් අය කියන්නේ යම්කිසි ප්‍රතිලාභයක් නොලැබිච්ච ගොඩාක් කියන්නේ විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ ශාස්ත්‍රයේ. ඉතින් ඔවුන්ට හැම මාසෙකම ප්‍රතිලාභයක් ලැබෙනවා දැන්. ඇත්තම කියනවා මේ ශාස්ත්‍රය කියන්නේ මේ දේ පටන් ගන්න අයියට හිතෙන්නේ දැන් මුලින්ම මේ ඇත්තම කියනවා මේ තාත්තගේ YouTube නාලිකාව සහ මේ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම්ස් එක කියන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙන තාත්තගේ ගීත. අපි මේ විදිහට තාත්තා YouTube නාලිකාවක් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව මේ තමයි අයියා පටන් ගන්න මුලින්ම. මොකද මීට කලින් එහෙම උත්සාහයන් ගත්තා. හැබැයි මේ ඒ දේවල් සාර්ථක කරගන්න පුළුවන් වුණේ නැහැ. හැබැයි ඔබ ඇතුළු කණ්ඩායම, ඒ කියන්නේ අයියා ප්‍රමුඛව, කලින්දු ප්‍රමුඛව ස්ථාවරත්වයක් හදා ගන්නවා. ඒ ගැන හුඟක් අය කතා බහ කළා. අපි ඒ ගැන ඒ නිසා කතා කළේම. හරි. තව ගීතයක් තෝරාගෙන එනවා. මේ ගීතේ හරි විශේෂයි. තනු උල්පතක් වුණු ආචාර්ය රෝහණ වීරසිංහට පුතා චිරාත් හදා දෙනවා තනුවක්. මේක කොහොම අභියෝගයක් වුණාද? ඇතරක් ලොකු අභියෝගයක් වුණා මේ ගීතය. මේ ගීතය නිර්මාණය කරන්න මට මුලින්ම ආරාධනා කරන්නේ අපේ නවක ගායන ශිල්පිනියක් වන විශාරද නිමානි සන්දීපන ගමගේ කියන පියහිලිය ගායිකාව. ඉතින් මේ ගීතය රචනා කරන්න දෙන්නෙත් අනුරුද්ධට. ඉතින් අනුරුද්ධ මේක කැමැත්තෙන් බාර ගන්නවා. ඉතින් නිමානිට ඕන කරලා තිබුණේ මේ ගීතය මගේ පියත් එක්ක ගායනා කරන්න. ඉතින් මට දුරකථන ඇමතුමක් නිමානි දෙනවා. චිරත් මම මේ අනුරුද්ධට කියලා මෙහෙම සින්දුවක් ලියනවා. ඒකේ සම්බන්ධ තියෙන පියෙකුගේ දියණියගේ අතර සංවාදයක් තමයි මේ ගීතෙන් කියවෙන්නේ. ඉතින් මටත් මොකද මගේ තාත්තත් එක්ක තියෙන සම්බන්ධකම තමයි ඉතින් මේ කියලා. ඉතින් මම ඊට පස්සේ මගෙන් ඉල්ලන දෙයක් තමයි චිරත් මට මේක මේ රෝහණ සර්ත් එක්ක තමයි කියන්න ඕනේ කියලා. ඉතින් මම කිව්වා ඒක නම් එච්චර ලීසි වැඩක් නෙමෙයි. මොකද මම තාත්තා මේ ගීත ගායනා කරන්න කැමති නැති නිසා මම අහලා බලලා ඔයාට කියන්නම් කියලා කිව්වා. එතකොට තනුව හදලා නැහැනේ? තනුව හදලා නැහැ එතකොට. ඊට පස්සේ නිමානි කිව්වා අනේ චිරත් කොහොම හරි කරන්න. මොකද රෝහණ සර් කිව්වේ නැත්තම් මම මේ සින්දුව කරන්නේ නැහැ. එහෙම එකත් කිව්වා මට. පස්සේ අනුරුද්ධ මේ මතර ටික මට ලිලේ එව්වා. මම තාත්තගෙනුත් ඇහුවා. තාත්තේ මේ නිමානි මොකද මම නිමානි වඳුරගන්නේ ඇයත් එක්ක මම මේ යුව ගීතයක් ගායනා කරා. ඒක ලිව්වෙත් අනුරුද්ධම තමයි ලිව්වේ ඒක. ඉතින් ඒ තිබිච්ච අපි යාළුකම් පටන් ගන්න 2021 වර්ෂයේ තමයි අපේ යාළුකම් පටන් ගන්න. ඒක නිමානිත් එක්ක තියෙන යාළුකම් පටන්. ඉතින් අනුරුද්ධයි මායි නිමානි කියන ඇත්තටම හොඳම යාළුවෝ දැන්. එතකොට එම කාලයක් ගිහිලා මේ ගීත නිර්මාණය කරද්දී තමයි ඉතින් ඔය අභියෝගයට මම ඇත්තටම මුහුණ දුන්නේ. තාත්තා ඉතින් මොකද කිව්වේ? තාත්තා කිව්වා හරි බලමුකෝ ඔයා තනුව හදන්නකෝ මම ඊට පස්සේ කැමති වුණා තාත්තා. ඊට පස්සේ මම නිමාන්ට කතා කළා ඔන්න මේ තාත්තා කැමති වුණා අපි වැඩේ කරමු කියලා. ඊට පස්සේ පරිගත කරා. ඒකත් සුගත් හිටියත් තමයි ගෙදර ශබ්දාගාරයෙන් පරිගත කරේ. අර සඳරු ගමගේ තමයි ශබ්ද පරිපාලනයෙන් දායකුනේ.
අනුරුද්ධටත් දුවෙක් ඉන්නවා. ඉතින් අනුරුද්ධට දුවෙක් ඉන්න නිසා මේ උඩ මේ ගීතය රචනා කරන්න පහසු වුණා. තාත්තලා දුවලගේ ඒ ආදර බැඳීම ගැන අපිට වෙනම කතා කරන්න පුළුවන්. තාත්තා දුවෙක්ට දක්වන ඒ ආදරේ බැඳීම තව දෙයක් කියනවා දැන් මේ දැන් තියෙන සමාජෙත් එක්ක දුවෙක් හදනවා කියන ටිකක් අමාරු කාර්යයක්. ඒ නිසාමනේ තාත්තා සංගීතවත් කරපු ගීතයක් තියෙන්නේ දුවෙක් හදන්න ඕනේ මලක් විදිහට නෙවෙයි දැන්. මොකද ඉස්සර තිබ්බ සමාජය නෙමෙයි දැන් තියෙන්නේ. දැන් ඉස්සර සමාජය හරි සරල සමාජයක් තිබ්බේ. දැන් හරි සංකීර්ණ සමාජයක් තියෙනවා. ඒ හින්දාම තාත්තලගේ හිත හරි වගකීමෙන් බර වෙනවා දුවලගේ ජීවිත කතා ළඟ. අන්න ඒ නිසාම ඒ බර, ඒ හැඟුම, ඒ බලාපොරොත්තු මේ හැමදේම උපද්දවන ගීතයක්, රසයක් අපි මේ රස විඳින්නේ. අනුරුද්ධ පෙරේරා ගීපද සංගීතවත් කළේ චිරාත් වීරසිංහ. එතකොට ගැවුම ආචාර්ය රෝහණ වීරසිංහ සමග විශාරද නිමානි සංදීපනි ගමගේ. අපි ගීතය අහමු. තාත්තට පුතා හදා දුන්න මේ තනුව. මාවියක් තනන්න මනුලෝකෙට සුවඳ දෙන්න දෙවියන්ගෙන් ලද උරුමය මගේ ආදර දෝනී උල්මලක් වී පිතෙන්න පරිස්සමට කියා දුන්න ආදරේ තක්සලා නුඹයි පියාණනි බොහෝ තියනා විසකුරු නගරේ නුවණින් පිය නැගිය යුතුයි නිසි විලසේ ඔවදන් දෙමින් මා වෙත දිවි හැට කෙරුවේ නුඹදී කුසගිනි මට ඉනි මං තැනුවේ සීතලදිය බිඳක් සේනිරුදක කතරේ දුක සැප දරන්නට වේ සතුටින් එකසේ පිරී පහන් කරුවයි මේ සංසාරේ ආයුග ඔබේ නමදිනි පියතුම මාගේ මාවියක් තනන්න මනුලෝකෙට සුවඳ දෙන්න දෙවියන්ගෙන් ලද උරුමය මගේ ආදර දෝනී උල්මලක් වී පිතෙන්න පරිස්සමට කියා දුන්න ආදරේ තක්සලා නුඹයි පියාණනි විකසිත රෑ හත. අද විකසිත රෑහත සමග චිරාත් වීරසිංහ චිරාත් මේ ගීතනු නිර්මාණයේ සංගීතවේදියෙක් බවට පත් වුණේ 2023 එතකොට තාත්තට කවදා හරි ගීතයක් මේ විදිහට හදලා දෙනවා කියලා එහෙම ආසාවක් හිතේ තිබුණාද? ඒක ඇත්තටම
හිතුන් නෑ දවසට තාත්තට ගීත නිර්මාණය කරන්න හම්බ වෙයි කියලා. ඉතින් නිමාන්නේ තමයි අර කලින් කිව්වා වගේ චිරත් මේක ඔයා කරන්න ඕනේ රෝහණ සත්‍යක කියන්න ඕනේ කියන එක මුලින්ම කිව්වා. එන නිමාන්නට තමයි අපේ ස්තුතිය. ඉතින් මේ ඇත්තටම ලොකු මේ අවස්ථාවක් වුණා මේ තාත්තට ගීතයක් තාත්තා ගායනා කරලා ගීත නිර්මාණය කරන්න හම්බෙච්ච එක ගැන. ඇත්තටම ආඩම්බර වෙන එකට. මම මේ ඊළඟට අහන ප්‍රශ්නේ චිරත් ඔබ මේ පුතා විදිහට හිතලා හරි කමක් නැහැ. නැත්තම් ඔබ දැන් මේ සංගීත ශාස්ත්‍රයේ මේ රහ හඳුරනවා. ඔබත් මේ සංගීතය රිද්මය කියන රහ මේ කලාවේ රස හඳුනන කෙනෙක් විදිහට හරි මේ අවස්ථා දෙකම පාවිච්චි කළා හරි මේ උත්තරේ දෙන්න. අපේ සිංහල සංගීත ශාස්ත්‍රයේ ආචාර්ය රෝහණ වීරසිංහ විශේෂ වෙන්නේ කොයි විදිහට කියලාද ඔබෙන් ඇහුවතින් ඔබේ උත්තරේ වෙන්නේ? මට හිතෙන්නේ නැකේ තනුවින් පාපගේ කියන්නේ දක්ෂ මට ඒක ඇත්තටම හරි අමාරු දෙයක් ඒක ලෝ තේරෙන්නේ නැහැ කොහොමද කියන්නේ කියලා. ඒක තමයි. ඒ කියන්නේ මේ ඔහු මේක දැන් රටේම මේ ලංකාවේම රටේම ජනප්‍රිය වෙලා ඉන්න මේ අවස්ථාවේ කියන්නේ ඇත්තටම ලොකු ආඩම්බරයක් ඒක මට දැනෙන්නේ මගේ පියා මේ මෙහෙම කෙනෙක් කියන එක. නමුත් අර අපි අර තාත්තගේ නම කියලා කවදාවත් වැඩක් කරගන්නවා කියන කරගන්නේ නැහැ කියන මේ අහවලගේ පුතා මම එහෙම නෑ කවදාවත්. ඒක දන්න නිසාම තමයි ආරම්භයේදී මම ඒ ගැන මතක් කළේම. මේ ඔබවත් අයියවත් කවදාවත් තාත්තගේ නම කියාගෙන ශාස්ත්‍රයට ආවා නෙවෙයි. ඒ හැඩේ අරගෙන මේ මොනයම් අලුත් දෙයක් කරන්න හරි දෙයක් කරන්න උත්සාහ කරපු මේ දෙන්නෙක්. මං හිතන්නේ මේ පුතා විදිහටත් තාත්තා ගැන කිව්ව මදි. ලොකුම දේ ඉතින් ආඩම්බර වෙනවා ඇත්තම කියනවා. ඇත්තට ඒ ආඩම්බරකම ඉතින් තියෙනවා. ඔව් ඉතින් රසිකේ විදිහට බාහිරව අපි මෙහිම ආඩම්බරයක් මෙහිම ආදරයක් ඇති වෙනවා නම් ඉතින් ඇත්තටම ලොකු මේ කියන්නේ ඒ වගේ කෙනෙක්ගේ පුතෙක් වීම ගැනම ඇත්තටම මට හිතා ගන්න බෑ. කියන්නේ මට ලොකු මේක. ඒක වාසනාවක්. අර මේ දැන් අපි කතා කරමින් හිටියානේ නිර්මාණකරුවෙකුට ඒ නිර්මාණයක අයිතිය තහවුරු කර දෙන්න කලින්දුත් එකම කලින්දු වටා එක්වුණු පිරිසත් විශේෂයෙන් දැන් මේ වගකීම මේ රටේ ඉඳලා ඔබත් ධර්මින් ඉන්නවා චිරත්. ඒ කාර්යයේදී මේ වෙද්දී මේ ලොකු පිරිසක් එකතු වෙලා තියෙනවා. ඔව්. පඬිත් අමරදේවගේ පටන් මෑත කාලින නිර්මාණකරුවෙක් නවක රිද්ම වීරවර්ධන දක්වා මේ සීලම දෙනාට කතරු භාග මේ එම ආයතනෙන් ගෙවනවා. ලේසි නෑ නේ. ලේසි පසුකාරයක් නෙමෙයි. ලොකු වගකීමක්. ඒක සාධාරණ වෙන්නත් ඕනේ හැමෝටමනේ. දැන් අයියා අපිට ඕස්ට්‍රේලියාවේ ඉඳලා මේ ගැන මේකත් එක්ක ඉන්නකොට මෙහි වෙනම කාර්ය මණ්ඩලයක් ඒ සම්බන්ධව කටයුතු කරනවා. ඉතින් තාත්තගේ YouTube නාලිකාවේ එන මාසික වෙන ආදායමෙන් අපි ගීත රචකයාටත් කොටසක් මේ වෙන් කරනවා. ඒක හැම මාසෙම අපි මම තමයි ඒ සම්බන්ධව කටයුතු කරන්නේ. ඉතින් හැම මාසෙම කරන දෙයක්. ඉතින් ඒ පටන් ගන්නම තමයි මේ දක්වා මේ එන්න හේතු වුණේ. තාත්තගේ YouTube නාලිකාව සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාර වෙන ගීත හින්දා තමයි අයියා හිතන්නේ මේක තව අපි ලොකු දෙයක් හැටියට පටන් අරගෙන මේ විදිහට අපි සම්බන්ධ කරගෙන මේ යම්කිසි ප්‍රතිලාභයක් අපි මේ කලාකාරන්ට ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් මේ විශ්වාසය තිර තමයි ගොඩක් අය මේ සම්බන්ධ වුණේ. රෝහණ වීරසිංහ කියන කෙනෙක් පුතා, මේ කියන්නේ ලොකු පුතා මෙහෙම දෙයක් කරනවා කියන මේ විශ්වාසයට තමයි ගොඩක් අය සම්බන්ධ වෙන්නේ. ඕනේ නම් ඉතින් කලින්දුටත් ඔබටත් තිබුණා තාත්තා වෙනුවෙන් විතරක් ඒ අයිතිය අරගෙන ඉන්නනේ. හැබැයි එහෙම නොවි මේ අනිත් කලාකරුවන්ටත් අනිත් නිර්මාණ වේදීන්ටත් ඒ සාධාරණීය මේ ඒ අවස්ථාව හිමි කර දෙන්න කිසිම ප්‍රතිලාභයක් නොලැබිච්ච අර මං ජීවිතේට මේ හැම කෙනෙක්ටම ලැබෙනවා දැන්. කී දෙනෙක් විතර ඉන්නවද චිරත්? මම හිතන්නේ 120කට වැඩි ප්‍රමාණ 120කට වඩා ප්‍රමාණයක් ඉන්නවා. ගීත රචකයෝ සහ සංගීත අධ්‍යක්ෂකවරු පමණක්. හරි. යම් කෙනෙක් අලුතින් එහෙම සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා නම් කොහොමද සම්බන්ධ වෙන්න ඕන? ඒක අපි ආයතනයට කතා කරලා අපිට ඒ කියන්නේ ඔහු ගීත සාමාන්‍යයෙන් 20කට වඩා වැඩින් වගේ ලියලා නම් ඒතකොට සංගීත අධ්‍යක්ෂණය කරලා නම් සම්බන්ධ කරගන්න පුළුවන්. අලුත් පරණ ભેදයක් නෑනේ. නෑ. හරි. අපි තව ගීතයක් චිරාත් තෝරාගෙන තිනවා. මේ ගීතය ආපහු අහන්න රස විඳින්න හදන්නේ තාත්තගේ හඬ නෙවෙයි. තාත්තගේ තනුව දැන් පුතාගේ තනුව ඇහුවනේ. දැන් අපි තාත්තගේ තනුව එකතුව ගැන කතා කරනකොට ඇත්තටම මේ කොහොම ගීතයක් වෙන් කරලා තෝරගන්නද? මේ ගීතයක් ඇත්තටම මේ මට සින්දු තෝරන්න ගියාම හරි අමාරුයි. හැබැයි මගේ හිතේ පොඩි කාලේ මම පාසල යන කාලේ නම් රැඳිච්ච ගීතයක් තමයි මේ ගීතේ. අර සදාකාලික නොවු ලෝකේ කියන ගීතේ. ඉතින් සුනිල් එදිරිසිංහයා මේ ගීතය ගායනා කරලා තියෙනවා. ඉතා විශිෂ්ට ආකාරයෙන් ගායනා කරලා තියෙනවා. අර මේ ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ තාත්තා මම නිතරම අහන දෙයක් තමයි
ගීතයක් ඇහෙනකොටක්කේ මම පොඩි කාලේ ඉඳන් අහනවා. මේ ගීතයට මොනහරි මේ අපි සංගීතේ හින්දුස්ථානි සංගීතය හදාරනනේ. පසලන කාලේ එතකොට පසු කාලෙක ඒ වගේ හදාරනවානේ. ඉතින් මේ මොනහරි මොකක් හරි රාගයක් සම්බන්ධවද මේ ගීතය හැදිලා තියෙන්නේ කියන එක. ඉතින් සමහර තාත්තා කියනවා ඉතින් ඒ ළඟින් යන ඒවා තියෙනවා. ඉතින් එහෙම. ඉතින් මේ සිංහල මේ හින්දුස්ථානි රාගදාන සංගීතයත් එක්ක තමයි මේ තනුව නිර්මාණය වෙන්නේ. ඒ ගීතයේ අලංකාර කියන ඒවා ඉතා විශිෂ්ට ලෙසම මේ සුනිල් මාමා ගායනා කළා. අපි ආදරයට කියන සුනිල් මාමා කියලානේ ඒක අපි පොඩි කාලේ නම් දන්න නිසා. ඉතින් සුනිල් මාමා ඒ අලංකාර විශිෂ්ට ලෙසම ගායනා කරලා තියෙන ගීතයක් තමයි මේ සදාකාලික නෝ ලෝකේ ගීතය. ඉතින් මේ ගීතේ දීලා තියෙන්නේ ආනන්ද අමරසිරි කියන ගීපද රචකයා. ඔහු මේ වැඩි ගීත ලියපු කෙනෙක් නෙමෙයි. තව උදාහරණයක් නෙතේ කඳුළු පිස දමන්න කියන ගීතේ දීලා තින්නෙත් මේ ඔහුමයි. ඔහුමයිනේ. ගීත පොඩි ප්‍රමාණයක් ලිව්වා. හැබැයි ලියපු ගීත ප්‍රමාණය හරි අපිට දැනුණු ජනප්‍රිය ගීත ටිකක්. ආචාර්ය රෝහණ වීරසිංහ සංගීතවත් කළ ආනන්ද අමරසිරි ගීපද එක්කල මේ හඬ සුනිල් එදිරිසිංහගෙන් අර චිරාත් අපි එකතුව මේ කතා කරපු මේ සංගීතයේ රිද්මය වචනවලට හඬවලට සංගීතයෙන් පනපවන විදිහ මේ හැමදේම විඳිනවා නම් ඒ විඳින්න පුළුවන් ගීතයක්. තව දෙයක් කියන්න ඕනේ. දැන් තාත්තගෙන් උනත් තාත්තා සුනිල් මාමට හදපු තනු වලින් වඩා ප්‍රිය කරන ගීතය කිව්වොත් මේ ගීතය තමයි ඔහු කියන්නේ. තාත්තා කියන්නේත් මේ ගීතය තමයි. ඉතින් මගේ හැම වෙලාවෙම මේ ගීතය තමයි ලයිස්ට් ගත්තත් උඩින්ම තියෙන ගීතය මේ ගීතය. මගේ අපි සංගීතය ගැන මහා දැනුමක් නැතත් අපිට විඳින්න පුළුවන් ගීත ලයිස්ට්වක් තිබුණොතින් මේ ගීතය ඉදිරියෙන් තියෙනවා චිරා. නම්බර 1ට දෙන්නේ මේ ගීතය තමයි. අනිවාර්යයෙන්ම. හා අපි ගීතේ ළඟ නතර වෙමු. සදාකාලික නෝලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයානෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින් සේදිලා මගේ දුක දැක ඔබේ දෙනයන උපන් කඳුලින් සේදිලා ඔබේ වත නොව ඔබේ හදවත පුරා සඳසේ පැදිලා සදාකාලික නෝලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයානෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ එදා ළඟ සිට දුටුව ඔබ නොව මෙදා දුර සිට මා දකින්නේ
සදාකාලික නෝලෝකය සදා කෙලෙසද පෙම් බඳින්නේ සදාකාලික නෝලෝකේ සදාකාලික ප්‍රේමයක් සොයානෙක ගම් දනව් පීරා ගෙවූ කාලය සිහිනයක් විකසිත රැහත ජීවිතය අපි විඳින පරම ඇත්තක්. පන පෝමින් ගැවුම සුනිල් එදිරිසිංහ ඒ වචන ආනන්ද අමරසිරි අපි විඳින හැබෑ හැඟුම ඒකම ඉතින් මේ වචනවලට සංගීතයෙන් පන දෙන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. චිරාතුන් මේ වෙලාවේ ක්‍රිකට් වලට කැමති නිසාම අහගෙන ඉන්න ඔබත් බලා ඉන්න ඔබත් ක්‍රිකට් වලට ප්‍රිය නිසාම බංග්ලාදේශයේ අලුත්ම තත්ත්වය කියනවා නම් දැන් කඩලු 5යි ලකුණු 103යි. මේ ක්‍රියාත්මක වෙන්නේ 18 වෙනි වාරයේ 5 වෙනි පන්දුව. ජයග්‍රහණය වෙනුවෙන් තවත් ලකුණු 142ක් කොමනයි කඩලු 5යි අතේ තියෙන්නේ. දැන් නම් ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායමටත් ජයග්‍රහණය පිළිබඳව බලාපොරොත්තු තියාගන්න පුළුවන් මැද තැනක අපි විටින් විට තරඟතොරතුරු කියන්නම්. අද විකසිත රැහතෙන් අපි මුණ ගැහෙන්නේ සංගීතවේදී ගායනවේදී චිරාත් වීරසිංහ. චිරාත් අපි මේ ජීවිතේ තාත්තගේ මේ ලැබුණු ආදරය ශක්තිය මේ කුසලතාවය මේ සියල්ල ගැන අපි කතා කරා හුඟා තැන්වල. එතනදී අම්මව අපි අමතක කළේ නෑ. දැන් තමයි අපි අම්මා ගැන කතා කරන්න වෙන් කරන වෙලාව. තාත්තගේ මේ සංගීත ජීවිතයේ පසුබිමේ අම්මත් හෙවණැල්ලක් වගේ ශක්තියක් වගේ ළඟින්ම හිටියනේ. කොහොමද ඒ හමුවීම අපි ටිකක් කතා කරමුකෝ. කොහොමද වෙලා තියෙන්නේ? තාත්තයමයි හම්බ වෙන්නේ අක්කේ මේ රාජ්‍ය සංගීත විද්‍යාලේ. 1900 මට තාත්තා කියලා දෙනවා 1971 පමණ ඒ කාලේ. ඉතින් අම්මා නර්තනාංශයේ තාත්තා සංගීතාංශයේ. ඉතින් දෙන්න අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙලා 1977 තමයි විවාහ වෙන්නේ. අම්මා මේ ඇත්තටම තාත්තගේ ඒ පිටිපස්සෙන් ඉඳගෙන කරපු දේ ගැන ඇත්තටම ලොකු ආඩම්බරයක් එන්නේ. ඉතින් අර අක්කා ඉස්සලා කිව්වා අහුවා වගේ නර්තනේ පැත්තට නොමුන් නැද්ද කියලා ඇහුවා. දැන් මොකද මේ අම්මා වෘත්තියෙන් ගුරුවරියක් නේ. දැන් මේ ඉස්කෝලේ අයින් වෙලා ඉන්නේ. ඉතින් මේ ඒ වගේ තමයි මේ අම්මා ඇත්තම කියන්නේ කමාරි මේ සංවේදී මේ නෝ සංවේදී නෝ මේ කියන්නේ අම්මලගේ ආදරේනේ අපිට. අම්මලගේ ආදරේ තමයි ළඟින්ම ඉන්නේ. එහෙම වෙලා. ඉතින් ඒ වගේ තමයි මේ දෙන්න එකතු වෙන්නේ. දැන් මේ තාත්තා රටේ ප්‍රමුඛතම සංගීත වේදියානන් බවට පත් වෙනකොට චිරාත් අම්මා පුතාලා දෙන්න විදිහට එහෙම මේ ඔය දෙන්නකින් ඒ දේ දකින්න කැමති වුණේ නැද්ද කොහොමද? නෑ තාත්තා අම්මා කැමති වුණා. අම්මා ලොකු කැමැත්තකින් කියන්නේ හිටියේ. තාත්තට වැඩිය අම්මා කැමති වුණේ. අම්මා කැමති වුණා අපි ඉස්සරහට දාන්න. නමුත් අර තාත්තා මම ඉස්සලා මුලින්ම පටන් ගන්නකොට කිව්වා වගේ තාත්තා බල කරේ නෑනේ අපි සංගීත කරන්න කියලා. නමුත් මේ අම්මා හැම වෙලාවෙම තාත්තට කියනවා මේ දෙනවත් දාගන්නකො මොන හරි වැඩකට දාගන්න කියලා එහෙම කියනවා නිතරම. ඒ තමයි අම්මලානේ. අම්මලාගේ කියනවා. ඉතින් මේ හැබැයි තාත්තා හරි වෙලා වෙනකන් හිටියා. අම්මා මේ නාට්‍යාචාර්යවරියක් කියලා අවුරුදු 26ක් සේවය කරා. ගුරුවරියක් විදිහට. මේ අපි ඒ අම්මගේ තාත්තගේ ආදරය ගැන කතා කරනකොට තාත්තගේම ගීතයක් තියෙනවා චිරාත් අපිට මගේ හැරලා යන්න බැරි. ඔව්. නැත්නම් මේ ගීතය අපි ලෑස්ති කරගත්තේ නෑ නේද අක්කි? ඔව්. දැන් මේ හදිසියෙන් අපි කතා වුණා මේ ගීතයත් ගමු නේද කියලා. ඔව්. මේ හඬ ආචාර්ය රෝහණ වීරසිංහ මේ ගීපද මහාචාර්ය සුනිල් ආරියරත්න සංගීතයත් ආචාර්ය රෝහණ වීරසිංහ තනුවත් නිර්මාණය කරලා ගායකයෙක් විදිහට ගයන්න ලබන ඒක ගීතේ නිර්මාණයට පහසුව කොහොමද? මම හිතන්නේ තාත්තට පහසුයි ඒක. දැන් තාත්තා විතරනේ පුතාටත් ඒ අත්දැකීම තියෙනවා. ඒ නිසා තාත්තගේ ඇහෙන්නේ දැන් පුතාගේ ඇහෙන් කතා කරන්න පුළුවන්. පහසුද? පහසුයිනේ. ඉතින් මේක අර වචන ටිකක්ම තියෙනවානේ බුදුන් ළඟට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ පමණයි. ඇත්තටම කියන්නේ ඒක තමයි. අපි හැමෝටම ජීවිතේට ලං කරගන්න පුළුවන් ගීත නිර්මාණය අපි රස විඳිමු. නැති බැරි මොහොතක පිහිටට එන්නේ
මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ දෙපළයි නැති බැරි මොහොතක පිහිටට එන්නේ මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ දෙපළයි කල්ප ගණනකින් අප නොදුටුවමුත් උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ පරාජයෙන් අප අසරණ වූදා රැකවරණයි ඔබගේ හෙවණැල්ලේ නැති පෙරි මොහොතක පිහිටට එන්නේ මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ දෙපළයි අපේ නමට ඇස කඳුළු උනන්නේ ඔබට පමණි මේ සිතිද වලල්ලේ සැබෑ පෙමක් සෙනෙහසක් ලබන්නේ ඔබේ උතුම් නියරස් ගඟුලැල්ලේ නැති බැරි මොහොතක පිහිටට එන්නේ මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ දෙපළයි විකසිත රැහත නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මවුනි පියාණනි ඔබ පමණයි බුදුන් ළඟට අපගේ දුක දන්නේ මවුනි පියාණනි ඔබ දෙපළයි කල්ප ගණනකින් අප නුදුටුවමුත් උණුසුම අඩු නැත ඔබේ කැදැල්ලේ පරාජයෙන් අප අසරණ වූදා රැකවරණයි ඔබගේ සෙවණැල්ලේ විකසිත රැහත අද විකසිත රැහතේ අපේ හමුවීම චිරාත් වීරසිංහ සමග සංගීතවේදී ගායනවේදී දැන් චිරාත් ග්‍රැෆික් ඩිසයින් ඉගෙන ගත්තා. ඔව්. හෝටල් ශේෂ්ත්‍රයේත් මේ වැඩි අධ්‍යාපනය ලබන්න ඕස්ට්‍රේලියාවෙත් ගියා. ඒ වැඩ කටයුතු වල ජීවිතේට වටිනාකමක් එකතු කරගෙන තියෙනවනේ. මොකක්ද එකතු කරගත්ත වටිනාකම? ග්‍රැෆික් ඩිසයිනින් පැත්තේ නම් ලොකුවට ඒ කියන්නේ මම ඉස්කෝලේ අවුට්ට පස්සේ තමයි ග්‍රැෆික් ඩිසයිනින් කරන්නේ. ඒ පැත්තෙන් ලොකුවට ගියේ නෑ. නමුත් පස්සේ කාලෙක අර මම අර අසශාස්ත්‍රය උනේ හෝටල් ශාස්ත්‍රයේනේ. ඉතින් හෝටල් ශාස්ත්‍රයට ගියාට පස්සේ ගොඩක් දේවල් ඇත්තටම මේ දැනගත්තා. දැන් උනත් අර සමාජාට හෝටල් එකට ගියාම අනේ මම මේ පරිසරේ වැඩ කරලා තියෙනව නේද කියලා නිකන් පොඩි හැඟීමකුත් එනවා.
ඉතින් ගොඩක් දේවල් එකෙන් ඉගෙන ගත්තා. අර අපි එන ක්ලයන්ට්ස්ලා කියන්නේ අපි එන පාරිභෝගිකයත් එක්ක තියෙන සම්බන්ධකම ගොඩක් මේ වැඩි වුණා. ඒ කියන්නේ අර PR කියන්නේ පබ්ලික් රිලේෂන් කියන PR එක මේ හදාගත්තා. මහජන සම්බන්ධතාවය කියන එක කලාකරුවෙක්ට හරිම වැදගත්නේ. ඉතින් අර ගොඩක් මේ මට ඔය ආපු අය කියන දේ තමයි මේ ඔයා හිනාවලා වැඩ කරන කෙනෙක්. අනේ හිනාව හැමදාම තියාගන්න. මේ කවුරු මොනවා කිව්වත් හිනාව තියාගන්න. මොකද ඔයාලා ලස්සන හිනාවක් තියෙනවා. මගේ බිරිඳත් ඒ කියනවා ඒ හිනාව තියෙනවා කියලා. එහෙනම් අපිටත් කියන්න පුළුවන්. ඉතින් ඒ හිනාව තියාගෙන වැඩ කරන්න ඒ කාලේ. ඉතින් ලොකු ඒ ඇත්තටම වැඩ කරද්දී අපස්ථාවට ලක් වුණා. මොකද පොඩ්ඩක් නිදිමතාන වැඩ කරන්න ඕන කාලයක් තිබ්බා. ඉතින් ඒ කරන අතරේ තමයි ඉතින් මේ පස්සේ කාලෙක තේරුණා ඉතින් ටිකක් මේ රාජකාරිය ටිකක් අමාරු මේකන එන නිසා මේ මම මේ ශාස්ත්‍රයෙන් අයින් වෙලා තමයි පස්සේ තාත්තගේ වැඩ කටයුතු සඳහා සම්බන්ධ වෙන්නේ. දැන් නිදි මරණවා කියන එක ඉතින් කලාවෙත් නැතුවම නෙමෙයි. නමුත් අරක ටිකක් වෙහෙසකාරී සහ නිදි මරණයකට වැඩි. කලාවේ අපි වැඩ කරනකොට චිරාත් අපිට මහන්සියක් දැනෙන්නේ නෑනේ. ඒක හරි විශේෂයිනේ. දැන් සමහර වෘත්තීන් තියෙනවා කාලය ගත වෙනකොට හරි වෙහෙසක් මහන්සියක් දැනෙනවා. හැබැයි අපි දන්නවා ඕනතරම් නිර්මාණකරුවෝ නිර්මාණ කරන විදිහට කලාවේ යෙදෙනකොට මාධ්‍ය කලාවද මේ කොයිම තැනකවත් මහන්සියක් දැනෙන්නේ නැහැ. ඒක ඇත්තටම හරි වාසනාවක්. එහෙම ශාස්ත්‍ර තෝරා ගන්න එකත් ඒ ශාස්ත්‍රවල වැඩ කරන්න ලැබීමත් කොච්චර කාලෙකින්ද මේ ගුවන් විදුලියට ආවේ? ඇත්තටම වෙනාකේ මම මේ ගුවන් සංස්ථාවට ඇවිල්ලා මට මතක ඇති කාලෙක මම ගොඩක් පොඩි ඇති මට මතක හැටියට මොකක් හරි මම හිතන්නේ කුමාරතුංග මැදිරියේ මොකක් හරි මට එහෙම පටිගත කිරීමක් නෙමෙයි මොකක් හරි කියන්නේ ප්‍රසංගයක් නරඹන්න හරි ප්‍රසංගයක අත්තල් ගායනයට මේ සම්බන්ධ වුණා වගේ මතකයක් තියෙනවා. මේ මතකයක් ලොකු මතකයක් නෑ. මගේ දෙවනි ගුවන් මේ වැඩසටහන මේක. අපි කලින් කතා කරාට අපිට මේ කාලය යොදා ගන්න බැරි වුණානේ. කොහොමද ඉතින් දැන් සංගීත ශාස්ත්‍රයේ තෝරා ගැනීම ගැන තියෙන හැඟීම සතුට? ඊටමත්ම සතුටුයි. ඉතින් ඉස්සරහට හොඳ ගීත නිර්මාණය කරලා මේ එන අපේ පරම්පරාවට දායාද ගන්න තමයි මගේ බලාපොරොත්තු වෙන්නේ. ජනප්‍රිය ගීත හොඳම ගීත වෙන්නේ නැහැනේ චිරාත්. හුඟක් හොඳම ගීත අපේ රටේ ජනප්‍රිය වෙනවා දැන් කාලේ හරි අඩුයි. ඒකට වෙන උපක්‍රම තියෙනවා. ඉතින් චිරාත් දැන් මේ ලේසි පහසු මේ නිර්මාණ වටපිටාවක් නෙවෙයිනේ තියෙන්නේ. කොහොමද මේ අභියෝගය ඔබ තේරුම් අරගෙන තිනවද? ඒකේ වැඩ කරනකොට කොහොමද පහසුද අපහසුද? ඇත්තට දැන් මේ දැන් තියෙන වර්තමානයේ තියෙන තාක්ෂණත් එක්ක තමයි හැමදේම මං හිතන හැටියට මේ ගීතයක් නිර්මාණය කරන්නත් ලොකු මේ දැන් ඉස්සර වගේ වාද්‍ය වෘන්ද සහභාගී වෙනවා අඩුයි. පොඩි පිරිසක් තනි පුද්ගලෙක් තමයි මේ සියල්ල මේ ප්ලේ කරන්නේ වාදනයෙන් මේ වෙන්නේ. ඉතින් අර තාක්ෂණය තමයි මම හිතන්නේ ඒකට ඉස්සර අපි අහලා තියෙන විදිහට මේ ගීත පටිගත කරනකොට වාද්‍ය වෘන්දයක ඉන්නවා සාමාන්‍යයෙන් ප්ලේස්ලා 10 12ක් 20කට වඩා සමානලට තාත්තමඩ කියලා 20කට වඩා ඉඳලා තියෙනවා. ඉතින් ඒක තමයි ඒ වගේ හැබැයි ඇත්තටම ලොකු ඒ වගේ හැඟීමක් එන්නේ නැහැ දැන්. නමුත් මේ තියෙන තාක්ෂණයත් එක්ක නමුත් ගොඩක් අය තාක්ෂණය පාවිච්චි කරලා තමයි දැන් මේ ගීත නිර්මාණයට පිවිසෙන්නේ. මේ ක්ෂේත්‍රයේ. ඒ තාක්ෂණය යොදා ගන්නකොට චිරාත් ඒකේ ආටිෆිෂල් ඒ කියන්නේ මේ ස්වභාවික ගතියක් නැද්ද? කොහොමද ඒක? ඔබ මේක දැන් ෆීල්ඩ් එකේ ඉන්න සහ මේකේ මේ දිගපළල දන්නවනේ ඔබ. ඒ කියන්නේ ස්වභාවික ගතියක් ටිකක් අඩුයියක්. ඒ කියන්නේ ඒ තත්ත්වයට ගන්න පුළුවන්. නමුත් අර ආර්ටිෆිෂල් කියන එක තියෙනවා. නමුත් අපි අර ගොඩක් වෙලාවට මේ සින්දුවේ බර වැඩි කරන්න අපි සමහරලාට ඉන්ස්ට්‍රුමන්ට්ස් මේ කියන්නේ වාද්‍ය භාණ්ඩ අපි ඒක උඩින් නැවත වරක් මේ ප්ලේ කරනවා. එතකොට පොඩි නිකන් අර කියන්නේ අතීතයේ තිබිච්ච ඒ ගතියට ගන්න පුළුවන් විදිහකුත් තියෙනවා. නමුත් දැන් අපි ගොඩක් වෙලාවට මේ තාක්ෂණය දැන් තියෙන තාක්ෂණය මේ පාවිච්චි කරලා තමයි නිර්මාණ කරන්න පෙළඹෙන්නේ ගොඩක්. මේ නවක පරපුරේ අය. ඔව් හැකියාවන් තියන අය ඉන්නවා. ඇත්තටම දක්ෂ ගීත රචකයෝ සංගීතවේදීන් හොඳ ලස්සන හඬවල් මිහිරි හඬවල් අපිට ඇහෙනවා. හැබැයි ඉතින් අර මේ ඒ කාලේ විදිහට නිර්මාණ පවතින්නේ නැත්තේ කියන ඒ කුකුස අපේ හිතවල තියෙනවා චිරාත්. ඔබ හිතන්නේ ඇයි මේ ඇත්තට? නිර්මාණය වෙනවා ගීත වැඩි. ඒක තමයි ඒ කියන්නේ දැන් අපි සමාජලාට දැන් මේ අපිගේ වර්තමාන ගීත කියන්නේ ඉස්සරහට මේ
දැන් අපි අද ගීතයක් ඇහුවොත් ඒ ගීතේ හෙට සමහරට ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක තමයි හේතුව. කියන්නේ මම දන්නේ නැහැ ඒක මොකද්ද හේතුව කියලා. සමහර දැන් මම ඉස්සර කියන්නේ අර අපේ දැන් ඉන්න પરම්පරාව වචන අහන්නේ නැහනේ. තනුවත් අහන්නේ නැහැ. බලන්න යොමලා හරි නිකන් ඔහේ අහන කාලයක් තමයි දැන් තින්නේ මේ ගීතවල. දැන් අහනව නෙවෙයි ඇහෙනවා. ඇහෙනවා. ඉතින් ගීත ඇහෙනකොට බලලා මොනවාද මේ ගීත කියන තා සමහරවිට අපිට හැංගිලාවල් තියෙනවා. මේ අපි තව ගීත කොටසක් ඔබෙන් අහන්න කැමතියි. මොකද තාත්තගේ ගීත එකතුවේ චිරාත් අපිට මග හරින්න බැරි තව ගීතයක් තියෙනවා. ඒ ලූෂන් බුලත්සිංහ මහත්මයා ලියපු තාත්තා සංගීතවත් කරමින් ගයපු හුඟක් පෙම්වතුන්ට තමන්ගේ ප්‍රේමය ආපහු මතකයට ගෙනෙන අවස්ථාවලදී අහලා ඒ දැනෙන දුක දරාගත්ත ගීතය මුතුකුඩ ඉහළන පොඩි කොටසක් ගයමුද? මුතුකුඩ ඉහළන මල්වරුසාවේ උඩයිගිලෙන විට වැහිලේනි එබී බලා රිය කවුලු දොරින් යට කිය දවසේ දැස කියායි කිලී අඳුරුලලා සෙංකඩ ගලවැස්සේ දියදහරා පාටයි දේදුන්නේ තෙමී ආදර මදුවැස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමන්තලේ. අඳුරුලලා සෙංකඩ ගලවැස්සේ දියදහරා පාටයි දේදුන්නේ තෙමී ආදර මදුවැස්සේ දෙදෙනා අද යනවා දෙමන්තලේ. අද අපි මේ මුණගෙහි කතා කරන්නේ විකසිත රැහතෙන් චිරාත් වීරසිංහ සමග. චිරාත් මේ ප්‍රශ්නෙත් ඔබෙන් අහන්නම ඕන. දැන් ඔබේ නිර්මාණයකතේ අපි තෝරාගත්ත නිර්මාණ කිහිපයත් ඒකම අනිත් නිර්මාණ ටිකත් බැලුවම ඔබ මේ තනු සංගීතයේ නිර්මාණය කර දෙන්නෙම අලුත් හඬවල් වලට අලුත් පරම්පරාවට. දැන් චිරාත් වීරසිංහ කියන ඒ ලැබීමත් එක්කපට ඕනතරම් ප්‍රවීණයන්ට මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්. ඒක දැන් ඔබටත් එතකොට කලෙලියක්නේ. එහෙම නැතුව ඇයි අලුත් අය තෝරාගන්නේ? මොකද්ද මේ වෙනස? මට දැනෙච්ච දෙයක් තමයි අක්කේ. අලුත් අයට අවස්ථාවක් දෙන්න ඕනේ කියන එක තමයි මගේ හිතේ තිබුණේ. ඉතින් මම තෝරගත්තේ ඒ නිසා. ඉතින් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා ප්‍රවීණයන්ට ගීතනු ටික නිර්මාණය කරලා මේ දෙන්න ඉදිරියේදී. පටන් අරගෙනත් කාලයක් ගියා වැඩ කරන්න. ඒ නිසා දැන් අර ඒ කාලය අතපහුවෙච්ච කාලයත් එක්ක චිරාත් අපි හිතනවා තව හුඟක් නිර්මාණ, හොඳ නිර්මාණ, පවතින හොඳ නිර්මාණ, ස්වභාවිත රසයෙන් යුතු නිර්මාණ. මේ වෙනකොට ගීත තනු නිර්මාණ 5ක් මේ වෙනකොට කරලා තියෙනවානේ. තාත්තගේ හරියට යන්න තව හුඟක් තියෙනවා වැඩ. තව ගොඩක් කල් තියෙන එකට. හැබැයි ඉතින් එයාව වරද්දන්න මට බෑ. හැබැයි ඉතින් කොහොම හරි ඉදිරියට මේක ගෙනියනවා.
තාත්තලගේ කැමැත්ත නම් ඉතින් දරුවෝ Tamanව පහු කරලා යනවා දකින්න. මේ රසිකයෝ විදිහට ඉතින් අපි කැමති එහෙම එතනක් වෙනවා නේද? අපිට ඒ නිර්මාණයක් තියෙනවා. ඒතර චිරාත් කරන නිර්මාණයක් තියෙනවා. ඒකෙන් මේ බබලෙන්නේ සිංහල සංගීතය නිසාම අපි කැමති ඒ විදිහට තව තව නිර්මාණ කරනවට චිරාත්. එහෙමනම් අපි අවසාන ගීතයේ මේ තෝරාගන්නේ දෙවනි පරපුරේ අපි කෝ කට්ටිය කියන්නේ ගොඩක් කට්ටිය ඉන්නවා දෙවෙනි පරපුරේ අපි කිව්වා. මේක අක්කේ මේ හැදෙන්නේ දැනට අවුරුදු ඒ කියන්නේ 2022 දෙසැම්බර් මාසේ. 22 හෝ 23 මට මතක නැහැ 23 වෙන්න. නෑ 22 දෙසැම්බර් මාසේ තමයි මට දුරකථන මතුමක් එනවා මේ අපේ බණ්ඩාර හැලියගොඩ ගීත රචකයා ෂෝරින්ගේ මේ දුව අමාලිය හැලියගොඩ. ඉතින් අමාලිය හැලියගොඩ අක්කා මට කතා කරලා කියනවා මල්ලේ මේ අපි මේ පොඩි කාලේ නම් අපි මේ චූටි කාලේ නම් අපි හම්බෙච්ච සෙට් එකක් ඉන්නවනේ. එහෙම තමයි කිව්වේ. සෙට් එකක් ඉන්නවනේ අපි මේ මොකද මේ කට්ටිය එකතු කරලා අපි මොන හරි ඉස්සරහට මොන හරි වැඩක් කරමු කියන එක මුලින්ම අදහස දෙනවා. මං කිව්වක් එහෙනම් එයා මාව තමයි මුලින්ම. පස්සේ එහෙනම් අපි දැන් WhatsApp group එකක් හදා ගන්නවා. ඉතින් මම පොඩි කට්ටිය පොඩ කට්ටිය එකතු කරගෙන දැන්ට ඉන්නවා මම හිතන්නේ මේකේ 30කට විතර වගේ ප්‍රමාණයක් ඉන්නවා දැන්. ඉතින් ඔය අතරේ යොමුම ඉඳලා මේ ගිය කියන්නේ 2024 මුල මේ හරියේදී මේ අපි කට්ටිය එකතු වෙනවා. කොෆි ෂොප් එකක. කොෆි ෂොප් එකක එකතු වෙලා අපි මේ කොෆි ෂොප් එකක එකතු වෙනවා මේ එකතු වෙලා කතා කරනවා මේ ආගිය තොරතුරු කතා කරන ගමන් මේ අපි කට්ටිය කිව්වා මේ අපි මේ ගීතයක් කරමුකෝ කියලා. ඉතින් ඒ විදිහට ගීත නිර්මාණය කරන්න කියලා අපි එක එක අයට දෙනවා සින්දු ලියන අය ඉන්නවා. අපි කට්ටිය ඒක අමරදේව සර්ගේ ආචාර්ය පණ්ඩිත අමරදේවන්ගේ පුතාගේ ඉඳලා මේ ඉන්න අපේ ප්‍රවීණ පෙළේ කලාකරුවන්ගේ පුතාලා දුවලා දැන් මේ පරපුරේ කට්ටිය ඉන්නවා. ඉතින් ගීත ලියන අය ඉන්නවා, ගීත කියන්න පුළුවන් කට්ටිය ඉන්නවා, සංගීත අධ්‍යක්ෂණය කරන්න පුළුවන් කට්ටිය ඉන්නවා. ඊට පස්සේ දැන් ගීතය ලියන්න බාර දෙනවා බණ්ඩාර ඒ කියන්නේ බණ්ඩාර අංකල්ගේ දුවට අමාලියක්කට දෙනවා. එතකොට සබුතන්ත්‍රි අංකල්ගේ දුව ඉන්නවා, එයාටත් දෙනවා. ඔහොමම ගීත ලියන්න පුළුවන් කට්ටිය ලියන්න කියනවා. හැබැයි මේ වැඩි නැහැ. කවුරුත් මේකට ප්‍රතිචාරයක් නැහැ. කාලය යනවා ඔහොමද. ඉතින් කට්ටිය අහනවා ලියන සින්දු ලියන්නේ නැද්ද? මොකද්ද වෙන්නේ මේ කියන. එතකොටම මේ අපේ කුමාරදා සබුතන්ත්‍රි මේ මාමගේ දුව පමද වචන වගේක් ගන්නවා. වචන ටිකක් එවනවා. ඒතකොට කතා වෙච්ච දා තමයි එන චිරත් මල්ලි දා මේක මියුසික් කරන්න ඕනේ කියලා ඒ වෙලාවෙම මට කියනවා. මම කිව්වා හරි මම වැඩි කරන්නම්. මට සින්දු එවන්න මම ඒතකොට වැඩි කරන්නම් කියලා. ඊට පස්සේ මේ පමදගේ වචන ටික එනවා. පමදා වචන පෙළියක් අරන් තියෙනවා. කොහෙදෝ සිට පාව ආපෙති එක මලක් පිපිලා එහෙම ඒ වචන මේ. ඒ ඇවිල්ලා තාත්තලා ඉස්සර සංදර්ශන අවසානයේදී ඔය තාත්තලා කියන පද පෙළියක්. ඉතින් සපු මාමගෙන් අවසර අරන් තමයි තාත්තා මම මේ වචන ටික ගන්නම් කමක් නැද්ද කියලා. ඒතර සපු මාම කියලා නෑ කමක් නෑ ගන්න කියලා. මොකද තාත්තලාගේ කාලේ කියපුවා ඒක. ඒතර ටික ආයි විදිහට ලියලා මේ අපි ගීතය 12 දිනක් විතර ගායනා කරා. ඒ විතරයි මේ ගීතේ නිර්මාණය වෙන්නේ. ඒකට මේ ඓතිහාසික වටිනාකමක් තියෙනවා මේ ගීතේට නේ. ඉතින් අපි දෙවෙනි පරපුර කියලා තමයි මේ අපි මේ කණ්ඩායම ගෲප් එක පටන් ගන්න. ඔව්. නමුත් දේශපාලන වාතාවරණයක් ඇවිල්ලා ඔය නමම තියෙන දේශපාලන පක්ෂයක් එනවා. ඉතින් අපිට ඒතකොට නම මාරු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එක එක කට්ටිය අපි කිව්වා එනං නමක් යෝජනා කරන්න කියලා. ඉතින් ගොඩක් අය එක එක නම යෝජනා කරා. නමුත් අන්තිමට නතර වුණේ උරුමයක රාව කියලා. ඒක තමයි අපි දැන් ඉදිරියට ගෙනියන්නේ. අරගෙන ආව උරුමය තව කලෙලි කරමින් චිරාත් තව හුඟක් නිර්මාණ වලින් අපිට මුණ ගැහෙන්න ලැබෙයි කියලා විශ්වාසයි. එහෙමනම් බොහොම ස්තුතියි රසවත් හමුවීමකට අපි ඉඩ හදාගත්තා. තව දවසක හමුවීම තව නිර්මාණත් එක්ක අලුත් නිර්මාණත් එක්ක. එහෙමනම් ඉතින් ආදරය කරමු. බොහොම ස්තුතියි මට ආරාධනා කරාට මේ වැඩසටහනට මේ ඉතින් අක්කේ මේ බොහොම ස්තුතියි මේ කාර්ය මණ්ඩලයට බොහොම ස්තුතිවන්ත වෙනවා මට කතා කරාට. එකතුව මේ ආරාධනා කරන්නේ ආදරය කරන්න. මේ වෙලාවේ අහපු ඒකම බලා ඉඳලා අපිට කමෙන්ට් කරපු හැමදෙනාටම ස්තුතියි. ආදරේ අපි ලබන බදාදත් හමු වෙමු. මම ඉනුෂා වීබැද්ද.
කොහේදෝ සිට පාව ආපෙති එක් වෙලා එක මලක් පිපිලා සුවඳදී මුවරද බෙදා ඔබේ හද සුවපත් කළා ජීවිතේ ගංගාවසේ නොනැවති පෙරටම ඇදී ආදරෙන් තරු පෙලක්සේ එළියදී ස්නේහයේ සුහුයුරු කැලක් ආදරෙන් ලොව දෙස බලා සිනාසෙමු තව කාලයක් ඒ නිසා මුළු ජීවිතේ සදාකාලික ප්‍රේමයක් කොහේදෝ සිට පාව ආපෙති එක් වෙලා එක මලක් පිපිලා සුවඳදී මුවරද බෙදා ඔබේ හද සුවපත් කළා ජීවිතේ ගංගාවසේ නොනැවති පෙරටම ඇදී ආදරෙන් ගැලුවා ආදරෙන් සිත්වැල් බැඳන් අපි යා යුතුයි තව බෝදුරක් සීනයෙන් හෝ වෙන් නොවී යලි එක්පහි නැහෙමු කාලයක් ඒ නිසා මුළු ජීවිතේ සදාකාලික ප්‍රේමයක් කොහේදෝ සිට ආව ආපෙති එක් වෙලා එක මලක් පිපිලා සුවඳදී මුවරද බෙදා ඔබේ හද සුවපත් කළා ජීවිතේ ගංගාවසේ